හරි අපි බලන්න යන්නේ ස්පොට් මාකට් එකේ කොයින් එකක් බයි කරන්නේ කොහොමද සෙල් කරන්නේ කොහොමද සහ අපි මේ බයි කරලා තියෙන කොයින් ස්ටේක් කරන්නේ කොහොමද කියන එක තමයි අපි බලන්න යන්නේ ස්ටේකින් කියලා කියන්නේ මොකද්ද කියන එකත් මම මේ කොටස ඇතුලේ ඔයගලන්ට කියලා දෙන්නම් රයිට් උඩ ඉතලෙන් බෑක් වෙන්න උතන හරි ඉස්ලාම් තේරුම් ගන්න ස්පොට් ට්‍රේඩින් කරනකොට අපේ සල්ලි තියෙන්න ඕනේ ස්පොට් වොලට් එකේ රයිට් හරි දැන් අර දකුණු පැත්තේ යට ඇසෙට් කියන අයිකන් එකට ගියාම යන්නක ඇසෙට් කියන අයිකන් එකට ඒ යට තියෙන අර මේ AI එක උඩට තල්ලු කරන්න right. හරි මේ asset කියන page එකේ උඩ පෙන්නනවා overview funding futures spot ඒ වගේ කොටස් කිහිපයක් තියෙනවානේ. දැන් අපි future trading කරනකොට අපි සල්ලි ටික අපි transfer කරගත්තා නේද future wallet එකට. අන්න ඒ වගේ spot trading කරනකොට අපේ සල්ලි තියෙන්නත් ඕනේ spot wallet එකේ. දැන් ඔයගලන්ට සල්ලි transfer කරපු ගමන් එන්නේ funding wallet එකටනේ. එහෙනම් අපි funding wallet එකේ spot wallet එකට දාගෙන තමයි කරන්න ඕනේ. හැබැයි එහෙම දැන් දාන්න අවශ්‍ය නැහැ. funding wallet එකයි spot wallet එකයි දෙකම merge වෙලා තියෙන්නේ. ඒ දෙකේම තියෙන සල්ලි අපිට ස්පොට් ට්‍රේඩින් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ෆන්ඩින් එකේ තිබ්බත් ප්‍රශ්නයක් නැහැ, ස්පොට් එකේ තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ ක්‍රමවේදය තේරුම් ගන්න ලේසි වෙන මතක තියාගන්න. ඒ අදාළ වොලට් එකේ තියෙන්න ඕනේ අදාළ ට්‍රේඩින් වලට අනුව. හරි? ස්පොට් ට්‍රේඩින් වලට නම් ස්පොට් වොලට් එකේ, මගේ ෆියුචර් දැන් ට්‍රේඩින් වලට නම් ෆියුචර් වොලට් එකේ කියන විදිහට. මොකද? මගේ තියෙන ෆියුචර් වලට එක. හරි ඒක තමයි දැන් ඕගොල්ලෝ ෆියුචර් වොලට් එකේ තියෙන ඩොලර්ස් ට්‍රාන්ස්ෆර් කරගෙන ඒව කරන්න යන්න එපා දැනට. හරිද? ඒක ෆියුචර් ට්‍රේඩින් කරන්න තියාගන්න. මම ඒකයි දැන් මේ ඕගොල්ලන්ට ඩොලර්ස් නැති නිසා මම මේ එක්කෙනෙක්ට ඩොලර් 10ක් දාලා ඒකෙන් කරන විදිය පෙන්නන්නේ. ඕගොල්ලෝ කරන විදිය ගැන අවබෝධය ගන්න. ඊට ආ. පස්සේ ඕගොල්ලන්ට වොලට් එකට සල්ලි දාගෙන ඊට පස්සේ කරන්න පුළුවන්. හරිනේ? රයිට්. හරි දැන් අපේ සල්ලි තියෙනවා වොලට් එකේ. දැන් ඊට පස්සේ අපි යන්න ඕනේ මාකට් එකට. අපි කොයින්ස් ගන්න මාකට් එකේ ඉන්නේ. හරි යන්න මේ අර යට තියෙන මේන් අයිකන් පහේ දෙවෙනි අයිකන් එකට මාකට්ස් වලට මට ඇහෙන්නේ නැති වෙනවා සර්. හරි මගේ නෙට්වර්ක් ඉෂුව එකක් ආවේ ඒ වෙලාවේදී. හරි දැන් ඇහෙනව නේද? ඔව් දැන්. හරි. අ, මේ යට තියෙන දෙවෙනි අයිකන් එක මාකට්ස් වලට ගියා. ඒකේ උඩ තියෙනවා ක්‍රිප්ටෝ යටතේ ස්පොට් කියලා තැනක්. අන්න එතෙන්ට යන්න. හරිද? ක්‍රිප්ටෝ එකේ ඉන්නේ ස්පොට් එකට යන්න ඕනේ. රයිට්. එතන පෙන්නනවා කොයින්ස් ටික පල්ලෙහාට. එතනක් තියෙනවා අපිට පේන ඇති ස්පොට් කියන වචනයට යටින් USDC, USDT, USD1 ඒ වගේ කොටස් කීපයක් තියෙනවානේ. එතනින් අපි USDT කියන එක තමයි සිලෙක්ට් කරලා තියෙන්නේ. හරි මම මේක කලින් දවසෙත් ඔයගලන්ට පැහැදිලි කරා කොයින් පෙයා එකක්. අපි ගනුදෙනු කරන්න භාවිතා කරන මුදල් වර්ගය මොකක්ද කියන එක තමයි අපි සිලෙක්ට් කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට එදිනෙදා මාකට් එකේ වෙළඳාම් කරන කෙනෙක් නම් ඔයා අපි හිතමු රුපියල් දීලා ඔන්න ඔයා භාණ්ඩ ටිකක් මිලදී අරගෙන එනවා. නැවත විකුණුවාට පස්සෙත් ඔයාට හම්බෙන්නේ රුපියල්මයි. එහෙනම් මේ ගනුදෙනු සඳහා භාවිතා කරපු අතරමැදි මුදල් මාධ්‍යනේ රුපියල් කියන්නේ. අන්න ඒ වගේ මේ ක්‍රිප්ටෝකරන්සි වර්ග ගනුදෙනු කරන්න භාවිතා කරන අතරමැදි මුදල් මාධ්‍ය තමයි ඔය කොයින් නේම් එකේ යකට USDT කියලා තියෙන්නේ. හරි අපි උඩ USDT සිලෙක්ට් කරලා තියෙන නිසා තමයි මෙතන තියෙන හැම coin එකම USDT වලින් පෙන්නන්නේ. BTC ඇලයිරක් USDT, ETH ඇලයිරක් USDT ඒ විදිහට තියෙන ඔක්කොගෙම. අන්න ඒ විදිහට. හරි. මෙතන තමයි coins ටික තියෙන්නේ USDT වලින් ගනුදෙනු කරන්න පුළුවන් ඔක්කොම ටික පහළට පහළට තියෙනවා. අපිට අවශ්‍ය එක උඩ සර්ච් කරලා ගන්න පුළුවන් කෙලින්ම. හරි. හරි අපි coin එකක් සර්ච් කරමු. මම මේ කියන coin එක සර්ච් කරනවා. අපි ගමු. තප්පරයක් දෙන්න බෑ. අපි RE කියන coin එක ගමු. RE. හරි. ඔතන ඔයාලට පේන ඇති ටයිප් කරාම උඩ පෙන්නනවා all spot stock alpha futures ඒ විදිහට තියෙනවනේ. ඔතන තව තියෙන්න පුළුවන් option right. ඊට පස්සේ stocks තියෙනවනේ මෙතන. හරි තව තියෙනවා options වගේ කොටස් කීපයක්ම තියෙන්න පුළුවන්. ඔයා එතනින් තෝරන්න ඕන spot කියන එක. right. ඒතර spot market එකට අදාළ coin එක මෙතන පෙන්නනවා. දැන් RE කියන coin වලින් RE කියන නමින් coins තුනක් පෙන්නනවා මෙතන. අපි තෝරගන්න ඕනේ කෝකද ඔකේ. USDT කියන එක. USDT. අගට USDT තියෙන එක තමයි අපි තෝරගන්න ඕනේ. right. එතරම්ද ඒ ඔයාලට පේන ඇති මේ අගට මේ USDT වලට එහා පැත්තෙන් තව 5x කියලා තියෙනවා. ඒ තියෙන්නේ අර leverage එකක් එහෙම නෙමෙයි future market එකේ වගේ නෙමෙයි. ඒක spot trading වලට අදාළ එකක් නෙමෙයි. margin trading කියලා තව ක්‍රමයක් තියෙනවා. ඒ margin trading වලට අදාළව තමයි 5x කියලා තියෙන්නේ. සමහර ඒවායි 3x තියෙන්න පුළුවන්. හරි 10x තියෙන්න පුළුවන්. එහෙම තියෙන්න පුළුවන්. ඒක ගැන මේ ඔයගොල්ලෝ හිතන්න අවශ්‍ය නැහැ spot trading වලදී. right ඔය පළවෙනි coin එක touch කරන්නකෝ.
හරි. එතකොට ඒකේ chart එක open වෙනවා. හරිද? මේ chart එකේ පොඩ්ඩක් පහළට යන්න. ස්ක්‍රීන් එක පල්ලෙහා කොටසට යන්න. right ඔහොම ඉන්න. හරි වැඩි ගියා. පොඩ්ඩක් තව උඩට ගන්න. හරි එහෙම ඉන්න. හරි දැන් මෙතන ඔයාලට පේනවා ඇති මේ යටම මේ තීරු දෙකක් තියෙනවානේ. කොළ පාට තීරුකුයි රතු පාට තීරුකුයි. මේ තියෙන්නේ මෙහෙම හිතන්නකෝ. දැන් ඔයා අ, මේ RE කියන කොයින් එක මිලදී ගන්න තමයි යන්නේ මාකට් එකට. බයි කරන්න යන්නේ. right. දැන් විකුණන්න කෙනෙක් ඉන්න ඕනේ නේද මාකට් එකේ. right. එතකොට දැන් ඔයා ගිහිල්ලා පවතින මිලේදී කොයින් එක මිලදී ගන්න තීරණය කරොත් මාකට් ප්‍රයිස් එකෙන්ම කවුද ඔයාලට විකුණන කෙනා වෙන්නේ? ඒ වෙලාවේදී මේ කෙනෙක් දුවගෙන ඇවිල්ලා විකුණනවද මාකට් එකේ? නෑ. ඒක විකුණන්නේ නැහැ. මාකට් එකේ ඔයාලට පේන ඇති ඔය ඉන්නේ කොළ පාට තීරුකුයි රතු පාට තීරුකුයි මාකට් එකේ ඉන්නේ බයර්ස්ලයි සෙලර්ස්ලයි. right. කොළ පාට තීරුවේ ඉන්නේ පවතින මිලට වඩා අඩු මිලකින් මිලදී ගන්න බලන් ඉන්න කට්ටිය. බය කෙනෙක් වුණාම අපි හැම වෙලේම බලන්නේ පුළුවන් තරම් අඩු මිලකට ගන්නනේ. පොඩ්ඩක් හරි අඩුවට ගන්න බලන්නේ අපි. right. එතකොට මේ කොළ පාට තීරුවේ ඉන්නේ මේ RE කියන කොයින් එක දැන් තියෙන මිලට වඩා පොඩ්ඩක් හරි අඩුවට ගන්න බලාගෙන ඉන්න ලිමිට් ඕඩර්ස් දාපු කට්ටිය තමයි මේ තීරුවේ ඉන්නේ කොළ පාට තීරුවේ. හරි. ඔය කොළ පාටින් පෙන්නන අගේ තියෙන ප්‍රයිස් එක ලිමිට් ප්‍රයිස් එක මේ වම් පැත්තේ සුදු පාටින් පෙන්නන අගයන් ටික තියෙන්නේ කොච්චර ප්‍රමාණයක් බයි කරන්න බලාගෙන ඉන්නවද කොයින්ස් වලින් RE කොයින් වලින් කොච්චරක් මිලදී ගන්න බලාගෙන ඉන්නවද කියන එක තමයි ඒ තියෙන්නේ බිඩ් එකේ. right. එතකොට රතු පාට තීරුවේ ඉන්නේ සෙලර්ස්ලා. විකුණන කෙනෙක් බලන්නේ පොඩ්ඩක් හරි වැඩියට විකුණන්න. හරි. එතකොට රතු පාට තීරු වෙන්නේ පවතින මිලට වඩා වැඩි මිලකින් මාකට් එකේ විකුණන්න බලාගෙන ලිමිට් ඕඩර්ස් දාපු කට්ටිය තමයි ඉන්නේ. රතු පාට තීරුවේ තියෙන ලිමිට් ප්‍රයිස් එක දකුණු පැත්තේ සුදු පාටින් පෙන්නන්නේ කොච්චර ප්‍රමාණයක් විකුණන්න ඉන්නවද කියන එක. හරි ඉක්මනට වෙනස් වෙනවා ඒවා. right. අර volatility එක වැඩි. මාකට් එකේ ගොඩාක් ට්‍රේඩ් වෙන ප්‍රමාණය වැඩි. ඕඩර්ස් දානවා අයින් කරනවා අයින් කරනවා ඒ වගේ බයින් ඇන්ඩ් සෙලින් වෙන ඒවා තමයි ඔය ඉක්මනට වෙනස් වෙන්නේ. හරි. මොකද මං කිව්වේ මේ RE කියන එකේ කම්පිටිෂන් එකක් යනවා කියලා. ඒතර මේකේ ට්‍රේඩ් කරන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා තමයි හැම වෙලේම ඔකේ මිල වෙනස් වෙන්නේ ඉක්මනින් ළඟ වෙනස් වෙන්නේ ඒකයි. හරි දැන් මං කියන්න ගියේ දැන් ඔයා මිලදී ගන්න යන කෙනෙක් විදියට මාකට් එකට ගිහලා එකපාර පවතින මිලෙන් මිලදී ගත්තොත් ඔයාට විකුණන කෙනා වෙන්නේ ඔය රතු පාට තීරුවේ ඉහළම ඉන්න කෙනා. එයානේ මාකට් ප්‍රයිස් එකට ළඟින්ම මාකට් එකේ විකුණන්න ඉන්න කෙනා. එයාගෙන් තමයි අට හම්බෙන්නේ. පැහැදිලිද ඒක? දැන් ඔයා හිතලා නෑ මම පවතින මිලෙන් ගන්නෙ නෑ. මං ගන්නෙ මට ඕන මිලෙන්. මම 0.0 දැන් මේකේ කොයින් එකේ තියෙන 0.5 1.6 වගේ අගයක් නේ. ඔයා තියෙන එක මම 0.5න් මේ කොයින් එක මිලදී ගන්නෙ. එහෙනම් ඔයාලට පුළුවන් පවතින මිලට වඩා අඩු මිලකින් ලිමිට් ප්‍රයිස් එකක් මේ දාලා ඕඩර් එකක් දාන්න පුළුවන්. ලිමිට් ඕඩර් එකක්. එතකොට ඒ මිලට ආවොත් තමයි විකිනේ. ඔයාලට හම්බෙන්නේ කොයින්ස්. විකුණන්න කෙනෙක් එන්න ඕනේ දෙන්න. පැහැදිලිනේ? එතකොට ඔයාට වඩා වැඩි මිලට ගන්න කට්ටිය මාකට් එකේ මිලදී ගන්න බලන් ඉන්නකොට ඔයාට අඩුවට දෙන්න කවුරුත් එන්නේ නැහනේ. එහෙනම් අර ඔයාට වඩා වැඩියෙන් ඉල්ලන කට්ටිය ටික දීලා ඉවර වෙන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ ඕඩර් එකට එන්නේ. ඒ කියන්නේ මාකට් එක ඩවුන් වෙන්න ඕනේ. තේරුණාද ඒක? ඒකේ මොනවා ප්‍රශ්න තියනවද? හරි කාටවත් ගැටලු නැහනේ. හරි. ඔයා හිතන්නකෝ විකුණන කෙනෙක් කියලා සෙලර් කෙනෙක්. දැන් ඔයාලඟ RE කියන කොයින් තියෙනවා දැනට. මම යන්නේ විකුණන්න මාකට් එකට. ගිහිල්ලා බලනවා පවතින මිලේදී විකුණන්න තීරණය කරොත් එහෙම ගන්න කෙනෙක් ඉන්න ඕනේ. කවුද ගන්න කෙනා? කොළ පාට තීරුවේ උඩම ඉන්න කෙනා. එතනින් එයානේ මාකට් එක ළඟින්ම ඉල්ලන කෙනා. එයාට තමයි විකිරෙන්නේ. right. හැබැයි ඔයා තීරණය කරන්නේ නැහැ. මම විකුණන්නේ මට ඕන මිලේ. පවතින මිලේ විකුණන්නේ නැහැ. මම විකුණන්නේ 0.52න්. එහෙනම් ඔයාලට පුළුවන් පවතින මිලට වඩා වැඩි අගයකින් ලිමිට් ඕඩර් එකක් දාන්න මෙන්න මෙතනදී විකිරෙන්න කියලා. එතකොට දැන් ඔයාට වඩා අඩුවට විකුණන කට්ටිය මාකට් එකේ ඉන්නකොට ඔයාගේ ටික ගන්න එන්නේ නැහැ නේ කවුරු. අර අඩුවට විකුණන කට්ටිය ටික ඉවර වෙන්න ඕනේ එමනම්. ඊට පස්සේ තමයි ඔයාගේ ටිකට එන්නේ. ඒ ටික තේරෙනවද? එහෙම දාපු මේ රතු පාට තිරු ඉන්නේ එහෙම සෙල් ඕඩර්ස් දාපු කට්ටිය. හරි අපි මේක කරලා බලමු. හරි අපි ඉස්සලාම් බයි කරමු දැන් යන්න බයි කියන එක ටච් කරන්න පල්ලෙහා තියෙන. හරි සමහර කට්ටියගේ මේ බයිඩන්ස් අප්ඩේට් එකේ වෙනසක් නිසා ඔය බයි කියන එක ටච් කරපු ගමන් බයි කරන පේජ් එකට නෙමෙයි එන්නේ කන්වර්ට් කියන පේජ් එකට එන්නේ. හරිද? එතකොට අපිට අතන උඩ තියෙනවා ස්පොට් කියලා තියෙන්නේ. අන්නේ ස්පොට් කියන එකේ තමයි අපි බයි කරන්න ඕනේ. ස්පොට් කියන එක ටච් කරා.
රයිට්. එතකොට අර අපි තෝරගෙන ආපු කොයින් එක නෙමෙයි මෙතෙන්ට එකපාරටම එන්නේ. ඔයාලට ඔක කොයින් එකේ වෙනස් කරගන්න පුළුවන්. උතර වම් පැත්තේ උඩ තියෙන කොයින් එකේ නම BTC කියලානේ තියෙන්නේ. අන්න ඒක ටච් කරන්නකෝ. එතනින් සර්ච් කරන්න RE කියන එක. කොහෙන් ගත්තත් අර විදියම තමයි ගන්න තියෙන්නේ. හරි. RE. රයිට්. හරි. ඔතන පල්ලෙට ගන්න. නවගේ නෙට්වර්ක් ඉෂුව එකක් තියෙන පොඩ්ඩක් උඩට ගන්න. උඩ තියෙන. ඔය පහළ කොටසේ ඉන්නේ. රයිට්. හරි. REUSDT කියන එක ගන්න. හරි. දැන් අර යට තියෙන මේන් අයිකන් පහේ කොතනද ඉන්නේ කියලා බලන්න ඕගොල්ලෝ දැන්. යටින් ට්‍රේඩ්ස් කියන තැන තමයි ඉන්නේ. ඒ කියන්නේ අපි ස්පොට් ට්‍රේඩ් කරන පේජ් එක තමයි මේක. අර ෆියුචර් ට්‍රේඩින් වලට ගියේ යටින් අර ෆියුචර්ස් කියන එකටනේ. ඒ වගේ ස්පොට් ට්‍රේඩින් කරන්නේ මේ යට ට්‍රේඩ් කියන එකේ. තේරුණා නේද? හරි උඩ තියෙනවාට පේන ඇති බයි සෙල් කියලා බටන් දෙකක් තියෙනවා උඩ. එතන තියෙනවා පහලින් ලිමිට් කියලා වචනයක්. අන්න එක ටච් කරන්න. අන්න එතනින් අපිට පුළුවන්කම තියෙනවා අර ලිමිට් ප්‍රයිස් එකෙන් බයි කරනවාද මාකට් ඕඩර් එකක් දානවාද කියලා අපිට තීරණය කරන්න පුළුවන්. අපි ලිමිට් එකක් දාලා බලමු. හරි ලිමිට් කියන එක ටච් වෙලා තියෙන පල්ලෙහාට දාන්න. එහෙනම් ලිමිට් ප්‍රයිස් එකක් දෙන්න ඕන අපි. ඔය ලිමිට් කියන වචනට යටින් තියෙන ප්‍රයිස් කියලා කොටුවා. ඒක අපිට ප්‍රයිස් එක සටහන් කරන්න පුළුවන්. අපි දාමු 0.5 කියලා විතරක්. පවතින මිලට වඩා අඩු වගේක් තමයි එතන දෙන්න ඕනේ. හරි. කියන්නේ අපිට කැමති වගේක් මොකක් හරි දානව නෙමෙයි. මෙන්න මෙතෙන්ට එයි මෙතෙන්ට ආවට පස්සේ මම ගන්නවා කියන අදහසින්. හරි. අන්න ඒකෙන් තමයි දාන්නේ 0.5න් ගන්නවා. කොච්චරක් ගන්නවද ඔයා? RE කියන කොයින් වලින් ඔයාලට ටයිප් කරන්න පුළුවන් උතන. අපි හිතමු ඔයාලට RE කොයින් 15ක් ඕනේ. එහෙනම් උතන 15 කියලා ටයිප් කරන්න amount එකට. හරි එතකොට කොච්චර ඩොලර් ප්‍රමාණයක් යනවද කියන එක යටින් පෙන්නනවා 7.5ක් යනවා කියලා. හරි. ඒ වගේම ඔයාලට පුළුවන් USDT ගානේ ටයිප් කරන්නත් පුළුවන්. ඔය 7.5 කියන එක ඩිලීට් කරලා එතන ටයිප් කරන්න 10 කියලා. හරි කීයක් හරි කමන්නේ 10 කියලා දාමු අපි. හරි එතකොට කොයින්ස් කීයක් හම්බ වෙනවද කියලා ඔයාලට උඩින් පෙන්නනවා 20ක් හම්බ වෙනවා කියලා. හරි. RE කොයින් වලින්. රයිට් ඔතන දෙන්න buy RE කියන යට බටන් එක ටච් කරන්න කොළ පාට එක. ඔන්න දැන් order created. දැන් මේ coin එක buy කරා නෙමෙයි. මේ limit order එකක් දැම්මේ. ඔයාලට මතකද අර පළවෙනි දවසේ අපි අර carrot order එකක් දැම්මේ carrot වලට order එකක් දැම්මේ අන්න ඒ වගේ තමයි මේ. ඔය screen එකේ පොඩ්ඩක් පහළට එන්න. open orders කියන දැන් එක කියලා වැටලා තියෙනවා වරන් ඇතුලේ. එතන යටින් පෙන්නනවා. ඔයා දාලා තියෙන order එක. දැන් මේ coin එක buy කරා නෙමෙයි තාම. නිකන් order එකක් විතරයි. pending order එකක් දාලා තියෙන්නේ. අපි ආපහු ඔකේ chart එකට යමු පොඩ්ඩක්. අර දකුණු පැත්තේ උඩ තියෙන battery කෑලි දෙක වගේ icon එක touch කරන්න. එතන ආයෙත් ඒකේ chart එකට යනවා. හරි. chart එකෙත් පෙන්වන කොළ පාට කඩිරක් පෙන්වන්නේ. අන්න ඒ සීමාවේ තමයි අපේ ඕඩර් එක තියෙන්නේ. එතෙන්ට ඩවුන් වුණොත් තමයි coin එක buy වෙන්නේ. right. ආයෙත් යන්න පල්ලෙහාට මේ screen එකේ. ගිහිලා බලන්න නෑ නෑ නෑ. යන්න දකුණු පැත්තේ උඩ තියෙන battery අර screen එකේ පහළට යන්න. හරි. දැන් ඔයා බය කෙනෙක් විදිහට limit order එකක් දාපු කෙනෙක් නම් ওই කොළ පාට තීරුවේනේ ඉන්න ඕනේ. දැන් කොළ පාට තීරුවේ අපි දාපු price එක පෙන්වන්නේ නෑ 0.5 කියන එක. ඊට වඩා උඩ අගයන් ටිකට පෙන්වන්නේ. අපි පොඩ්ඩක් decimal එකක් අඩු කරමු. ඔයාලට පේනවද ඔතන උඩ හරස් අතර තියෙනවා රතු පාටයි කොළ පාටයි ඉරක්. ඒ ඉරේ දකුණු පැත්තේ රතු පාට ඉරේ කෙලින් 136ක් වගේ එකක් තියෙන්නේ. ඊට යටින් තියෙන 0.0001 කියලා. අන්න එක ටච් කරලා ඒක එක බිඳුවක් අඩු කරන්න. දෙවෙනි එකට දාන්න. උඩින් right. හරි ඒක ඩෙසිමල් එකක් අඩු කරන එක අපි කරේ. දැන් ඔයාලට පේන නැති කොළ පාට තීරුවේ 0.5 කියන සීමාව පේන්න තියෙනවා. ඒ කෙලින් වම් පැත්ත බලන්න චූටි කහ පාට ඊතලයක් තියෙනවා. 86911ක් එක. එතන තමයි අපේ අර කොයින් 20 ඕඩර් එකක් තියෙන්නේ. right 86911ක් ගන්න බලන් ඉන්නවා කට්ටිය එතනින් කොයින්ස්. අපේ 20ක් තියෙන ඔය ගොඩේම තමයි. ඒතර ඔතන එක ඕඩර් එකක් එක පුද්ගලයෙකුගේ ඕඩර්ස් නෙමෙයි කියන එක තේරෙනව නේද? විශාල පිරිසකගේ කට්ටියගේ ඕඩර්ස් තියෙන ඒ විදිය තමයි තියෙන්නේ. රියල් ඕඩර්ස් තමයි තියෙන්නේ. අපි වගේම ඕඩර්ස් දාපු කට්ටිය. පැහැදිලිනේ? දැන් අපිට වඩා වැඩි මිලට ඉල්ලන කට්ටිය ඉන්නවා මාකට් එකේ. ඒතර අපිට කවුරුත් දෙන්නේ නැහැ නේ. එහෙනම් අර ටික විකිරලා ඉවර වෙන්න ඕනේ. ඒ කියන්නේ කොයින් එක ඩවුන් වෙන්න ඕනේ. 86900 ඒක මට පැහැදිලි නේද? දැන් අපි ලිමිට් ඕඩර් එකක් දැම්ම නේද 0.5න් මිලදී ගන්න කියලා. කොළ පාට තීරුවේ තමයි ඔය 0.5 කියන සීමාව තියෙන්නේ. බලන්න 0.5 කියන අගේ පේනවද ඔයාලට?
කොළ පාට තීරුවේ. කහපාට ඉලක්ක පෙන්වන්නේ නැහැ. ඉරක් නෙමෙයි. ඒ කියන්නේ කොළ පාට තීරුවේ 0.5 කියන සීමාව පේනවද ඔයාලට? උදාහරණ දැන් ඔතන ඉන්න කොළ දශම පාට තීරුව පේනවද? කොළ ඔව් පාට ඒක පේනවා. ඉරි කෑල්ල නෙමෙයි මං කියන්නේ. කොළ පාට අගයන් පේලියක් තීරුව තියෙන්නේ. අග ටික අගයන් තියෙන පේලිය ඒ පේලියේ උඩම තියෙන කීයද? 0.5යි එකයි. 1.5 1යි දැන් 4 වුණා. හරි 5 1 5 5 1 4. ඒතර 1 4 1 3 1 2 ඒ විදිහට අඩු වෙනවනේ. ඒ විදිහට ඔව්. පල්ලෙහාට ඇවිල්ලා බලන්න 0.5 කියන සීමාව. ආව්. ඒ අගයට වම් පැත්තේ බලන්න. ඔව් තිතත් කහපාට ඔව් ඩොට් කහ එක පාට ඊතලයක් තියෙන්නේ. අන්න ඊතලයක්. එතන තමයි ඒක මගේ පෙන්වන්නේ නැහැ නේ ඊතලය. මොකද්ද? මගේ එකේ පෙන්වන්නේ නැහැ නේ සර්. අර 0.5 ගාව ඊතලයක් කහපාට. ඔයා පෙන්වන්නේ නැහැ කියලා කියන්නේ ඔයාගේ බයිනරි ඇප් එකේ නේද? ඔව්. එතකොට දැන් ඔයා මේක තේරුම් අරගෙන නෙමෙයිනේ කරන්නේ. දැන් මොකද්ද ඔය මේ මම කිව්වේ ඔතන මේ කහ පාට ඊතලෙන් අදහස් කරන්නේ මොකද්ද? එතන තමා මේ අර මම දාපු එක තියෙන්නේ කියලා. මම දාපු ඕඩ එක තියෙන. ඒ කියන්නේ අපි දාපු ඕඩ එකට දැන් කවුද මේ ඕඩ එක දැම්මේ? දැන් දැම්මේ අපි අර ස්ක්‍රීන් එක දාපු ෂෙයා එක්කෙනා කරපු දැම්මේ. කෙනානේ. ඔව් ස්ක්‍රීන් එක එක්කෙනා ෂෙයා කරපු කෙනානේ දැම්මේ. එතකොට එයාගේ ඇප් එකේ තමයි ඒක පෙන්වන්නේ. සරි සරි. ඔයා ඕඩ එකක් දැම්මොත් තමයි ඔයාගේ ඇප් එකේ පෙන්වන්නේ. පෙන්නන්නේ. ඔව්. හරි. හරි. ඔයාගේ ඔතන මේ 86000 ගාන පෙන්නනවා. හරි. හරි හරි. එයාගේ විදිහට පෙන්නනවා ඔයාගේ ඇප් එකේ. හැබැයි ඔයාගේ ඕඩ එකක් නැහැ ඔයාගේ ඇප් එකේ. මෙයා දාපු ඕඩ එකට අදාළ තමයි ඒ කියන්නේ මෙයාගේ ඕඩ එක එතන තියෙන්නේ කියලා පෙන්වන්නේ. රයිට්. හරි හරි. හරි. ඒ ටික ක්ලියර් හැමෝටම? ඕකේ. ආයෙත් ඔය බයි කියන එක ටච් කරලා යන්නකෝ මේ අනිත් පේජ් එකට. ආපහු උඩින් කන්වර්ට් එකට යන්නේ උඩ ස්පොට් කියන එක ටච් කරන්න ආයෙ. හරි. එතන මේ ඕඩ එක කැන්සල් කරන්න පල්ලෙහාට ගිහිල්ලා ඔය දාපු ඕඩ එක කැන්සල් කරමු අපිට ඔක වැඩක් නැහැ. හරි අපි දැන් පවතින මිලෙන් ගන්න තීරණය කරනවා. ඒ කියන්නේ ආයෙ ලිමිට් ඕඩර්ස් දාලා ඉන්නේ නැහැ. මේ දැන් තියෙන මිලෙන් මාකට් එක ළඟින්ම විකුණන ඉන්න එක නංගෙන් ගන්නවා අපි. එහෙනම් ඔයාලට ලිමිට් කියන එක මාකට් වලට වෙනස් කරන්න ඕනේ. හරි දැන් එතකොට අපි පවතින මිලෙන් ගන්න එකඟ වෙලා ඉවරයි. ඔන්න ඔය මැසේජ් එකක් එයි. ඔක පල්ලෙහාට දාලා දාන්න. රයිට්. දැන් ඔන්න අපි එකඟ වෙලා ඉවරයි. දැන් අපිට මිලක් තීරණය කරන්න බෑ. කීයෙන්ද ගන්න කියලා. අපි කොච්චර ප්‍රමාණයක් ගන්නවද කියන එක අපි තීරණය කරන්න ඕනේ. අපිට ඩොලර් වලින් දාන්න පුළුවන් ටෝටල් කියන තැන අපි 10 දාමු. උඩ තියෙන ටෝටල් කියන රයිට්. හරි ඒකලා buy RE කියන එක ටච් කරන්න. එතකොට මේ වෙලෙදිම coin එක buy වෙනවා. පැහැදිලි නේද ඒක? දැන් ආයෙ ලිමිට් ඕඩර්ස් මොකුත් නැහැ. coin එක කෙලින්ම buy කරලා තියෙන්නේ. කොහෙද පෙන්නන්නේ මේ දැන් buy කරපු coins? පේ ස්පොට් wallet එකේ. දකුණු පැත්තේ යට asset එකට යන්න. asset එකේ උඩ තියෙනවා spot කියලා වචනයක් ඒකට යන්න. right. එතන පෙන්නනවා අපේ RE coin වලින් 19.2807ක් අපි ළඟ තියෙනවා. right. ඒකේ ඩොලර් වටිනාකම ඩොලර් 10ක් කියලා යටින් පෙන්නනවා. right. පැහැදිලිද ඒ ටික? හරි දැන් උදාහරණයක් විදිහට හිතන්න හෙට දවසේ වෙනකොට දැන් අපි මේ coin එක ගත්තේ 0.5යි 1යි වගේ වගේක ඉන්නේ. හෙට වෙනකොට මේක ඩොලර් 1.2කට වැඩි වෙලා තියෙනවා. නිකන් හිතමු එහෙම අපි. right. එතකොට දැන් ඔයාලා ළඟ RE coin කීයක් තියෙනවද? කියන්න බලන්න. ඒක ඒ කොයින් ගානම කොයින් ගා වෙනස් වෙන්නේ coin ගාන වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ value එක. අර යටින් ඩොලර් Value. 10ක් කියලා පෙන්නන්නේ මෙතන. අන්න ඒක ඩබල් වෙලා පෙන්නයි 20ක් කියලා පෙන්නයි. right. එතකොට හෙට වෙනකොට coin එක අඩු වුණා කියලා හිතමු. අපි 0.2කට අඩු වුණා කියලා හිතමු. 2.5ට අඩු වෙනවා. හරි 150කින් අඩු වෙලා. එතකොට RE කියන coin ප්‍රමාණය අඩු වෙනවද වගේ? ඒ නෑ. ඒත් coin ප්‍රමාණය අඩු වෙන්නේ නෑ. value එක තමයි අඩු වෙන්නේ. ඩොලර් 10 ඩොලර් 5ක් කියලා පෙන්නයි. ඒතර ඔයගොල්ලෝ තේරුම් ගන්න coin එක down වෙනකොට මේක බිඳුවට ගිහලා අපේ ළඟ තියෙන ටික නැති වෙලා යයි කියලා අහන්න එපා. එහෙම වෙන්නේ නැහැ. තේරුණාද? හරි. එතන coins ප්‍රමාණය වෙල. එතකොට RE කියන මේ ඩොලර් වටිනාකම් පෙන්නනවා. ඊට යටින් floating පේනවා කියලා පෙන්නන්නේ.
ඒ තියෙන්නේ අපිට ඇවිල්ලා තියෙන ප්‍රොෆිට් එක හරි ලොස් එක හරි තමයි පෙන්වන්නේ අපි ගත්ත තැන ඉඳලා. දැන් අපි ගත්තට වඩා පොඩ්ඩක් අප් වෙලා ඒකයි ඔය මේ පෙන්වන්නේ ෆ්ලෝටින් පීරියඩ් කොළ පාටින් ප්ලස් විදියට. තේරුණානේ? හරි. දැන් මේක අපි විකුණනවා නම් කොහොමද විකුණන්නේ? ටච් කරන්න ආරි ලොස් වුණා නම් ලොස් වුණා නම් රතු පාටට පෙන්නන්නේ. ඔව් ලොස් පැත්තේ නම් තියෙන රතු පාටින් පෙන්වනවා. ඒ කියන්නේ කොයින් එක අඩු වෙලා නම් වටිනාකම අඩු වෙලා නම් රතු පාටින් මයිනස් විදියට පෙන්වනවා. හරි. උතර ආරි කියන කොයින් එකට ටච් කරන්න නම උඩ. හරි. එතකොට එන පේජ් එකේ ඔය මැද තියෙනවා ට්‍රේඩින් කියලා වචනයක්. අන්න එතන කීපයක් තියෙනවා REUSDT, REUSDC, REUSD1 එහෙම තියෙනවානේ. කියන්නේ අපිට මොනවටද විකුණන්න ඕනේ කියන එක අපිට සිලෙක්ට් කරන්න පුළුවන් උතනේ. අපි USDT වලට විකුණනවා නම් ඔතන REUSDT කියන එක ටච් කරන්න. ඒතර ආයෙත් යන බයි කරපු පේජ් එකටම තමයි. හරි. එතන බලන්න ඔයගොල්ලෝ උඩ තියෙනවා සෙල් කියලා බටන් එකක්. ඒක ටච් කරන්න. රයිට්. එතකොට දැන් අපිට විකුණන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. පවතින මිලෙන් විකුණන්නත් පුළුවන්. එහෙම නැත්නම් පවතින මිලට වඩා වැඩි මිලකින් විකුණන්න ලිමිට් ඕඩර් එකක් දාන්නත් පුළුවන්. දැන් තියෙන මිලේ විකුණනවා නම් මාකට් කියන ඔප්ෂන් එකේ තමයි විකුණන්න ඕනේ. amount එක දාන්න පුළුවන් වාට කෙලින්ම අර ෆියුචර් මාකට් එක අපි ඇදගෙන ගියේ. අන්න ඒ වගේ ඇදගෙන යන්නත් පුළුවන්. නැත්නම් ටයිප් කරලා දාන්නත් පුළුවන්. යටින් පෙන්නනවානේ available RE coin තියෙනවා 19.2 ගාණක්. ඒක උන්නම් ටයිප් කරන්න පුළුවන්. නැත්නම් amount එක අදින්න පුළුවන් වාට. අදින්නකෝ amount එක. අර amount කියලා කොට ගන්න හරි. දිගටම අදින්න. 100ම අදින්න. right. එතකොට එතන පෙන්වනවා amount එක ටච් කරන්න එපා. sell RE කියන එක ටච් කළොත් එහෙම coin ටික විකින එක තමයි වෙන්නේ. මේ වෙලාවේදී විකිනෙනවා. පැහැදිලිනේ? අපි limit order එකක් දානවනේ. හරි. උතර market කියන එක වෙනස් කරන්න limit වලට. හරි. ඊට පස්සේ අපි limit price එක තියන්න ඕන. අපි කීයේදීද විකුණන්නේ? අපි දාමු 0.55 දී විකුණන්න අපි තීරණය කරනවා. එහෙනම් price එක දාන්න 0.55. amount එක කොච්චරද? 100ම අදින්නකෝ. right. එතකොට යටින් පෙන්නනවා ඩොලර්ස් වලින් කොච්චරක් වට හම්බ වෙනවද කියලා. ඩොලර් 10.56ක් හම්බ වෙන එක 0.56 තමයි ඔගේ ප්‍රොෆිට් එක විදිහට වැඩි වෙන්නේ. එතනදී විකුණුනොත් විකුණුවාට පස්සේ හරියට තියෙනවා sell RE කියන එක ටච් කරන්න. right. දැන් ඔක limit order එකක් open notice වල තියෙනවා පල්ලෙහා. දැන් අපි යමු අපව chart එකට. හරි. ඔතන පහලට යන්න රතු පාට තීරණේ දැන් අපි ඉන්නවනේ. රතු පාට තීරණය බලන්න 0.55 කියන සීමාවේ. කහ පාට ඉතලක් තියලා නේද? 12895ක් විකුණන්න තියෙන්නේ. එතන තමයි අපේ coin 19.2ක් තියෙන්නේ. පල්ලෙහා. 0.55නේ. තියෙන්නේ. දැක්ක නේද? ඔව්. right. සර් ඔව්. පොඩි ප්‍රශ්නයක්. කියන්න. දැන් අපි මේ කොයින් එක සේල් කරන්න යනකොට අපිට ලැබෙන ප්‍රොෆිට් එක තියෙනවනේ. ඒ හරි. ප්‍රොෆිට් එක මේ පෙන්නන තැනක් තියෙනවද අපි සෙල් කරන්න කලින්? අපි පවතින මිලේදී සෙල් කරනකොට එතන යටින් පේනවා estimated එකක්. හා හා. අපි ආයෙ මම ආයෙ පෙන්නන්නම් එතනදී මේ ලිමිට් ඕඩර් එකක් දානකොට අපිට පෙන්නන්නේ එතන අර යට ටෝටල් කියන තැන. ෂොට් එකක් පොඩ්ඩක් බලන්න පුළුවන්ද ඒක? හරි. අපව යන්නකෝ බයි කියන එක ටච් කරන්නකෝ. ආයෙත් උඩ ස්පොට් කියන එකට යන්න. හරි. ඔතන මේ ඕඩර් එක කැන්සල් කරන්නකෝ. හරි. දැන් ඔතන ලිමිට් කියන එකේදී සෙල් කරනවා නම් ලිමිට් ප්‍රයිස් එකක් දෙනවනේ අපි. අපි දාමු ටිකක් වැඩි යගියා 0.7 කියලා දාන්නකෝ. නෑ 5.7 නෙමෙයි කෙලින් 0.7 දාන්න. right. ඊට පස්සේ amount එක අදින්න 100ම අදින්න. දැන් මෙතන යටින් total කියලා පෙන්නනවා 13.44 4.4
එතන පෙන්වන්නේ අපිට ටෝටල් USDT විදිහට හම්බෙන ප්‍රමාණය. ඒතර අපිට මතකයක් තියෙනවා නම් අපි 10 ගානේ 10ක තමයි ගත්තේ කියන එක 3.44 තමයි අපේ ප්‍රොෆිට් එක. එහෙම බලා ඔව් ගන්න ඒක පුළුවන්. දැන් ඒක දැන් මම ඇහුවේ 3.44 කියන එක වෙනම වෙනම පෙන්නනවාද කියලා. පෙන්නනවාද කියලා. වෙනම පෙන්නන්නේ නැහැ ඔව්. උතන. අර ආ ෆ්ලෝටින් හරි. P&L කියන එකේ පෙන්නනවා. ඒ කියන්නේ මාකට් එකේ ඒ වෙනකොට වැඩි වෙලා තියෙනවා නම්. ආහ්. හරි විකුණන මේ අපි ඕඩර් එක දාන වෙලාවෙදි පෙන්වන්නේ නැහැ මෙන්න මේ 3.4යි තමයි ප්‍රොෆිට් එක කියන එක. ඔව්. වැඩි වෙලා තියෙනවා නම් අතන ෆ්ලෝටින් P&L එක පෙන්නනවා. හොඳයි හරි. Right. හරි. එතකොට ලිමිට් ඕඩර් එකක් දාන විදිය පැහැදිලි නැහැ මොකටද මේකේ? මොන හරි ප්‍රශ්න තියෙනවද මේකේ තව? හරි දැන් ওই විදියට ඔයාලට දැන් අනිත් කොයින්ස් ටිකත් ඔය වගේ බයි කරගන්න පුළුවන්. ඔයාලගේ සල්ලි තියෙනවා නම් ওই කොයින්ස් ඔක්කොම උනත් බයි කරගන්න පුළුවන් නේ. ඒතර ඔයගලන්ට ස්පොට් ට්‍රේඩින් වල මං කිව්වා කැපකිරීම ටිකක් කරන්න වෙනවා කියලා අපිට මේකේ. ඒතර ඔයගලන්ට පුළුවන් නම් මේ කාලය තුලදී කොයින්ස් ටිකක් අරන් තියලා තියාගන්න. මොකද ඉදිරි වැඩිවීමේදී අනිවාර්යයෙන්ම අපිට ප්‍රතිලාභයක් ගන්න පුළුවන්. හරි. එකපාරම ඔය කොයින්ස් සීව ගන්න බැරි වෙන්න පුළුවන් නේ ඔයාලට. ඔයාලට හැකියාව තියෙනවා නම් Binance එකේ තියෙන ඔක්කොම ටික අරන් දාන්න පුළුවන් නම් වඩාත් සුදුසුයි. මං කියවනේ Binance එකට ඇවිල්ලා තියෙන ෆිල්ටර් වෙලා හොඳම කොයින් ටිකනේ. ඔය ඔක්කොම ගන්න පුළුවන් හොඳයි. හැබැයි ඒ වයින්ුත් ෆිල්ටර් කරලා තමයි ඔය තව ටිකක් දීලා තියෙන්නේ මම. රයිට්. ඒතර ඒ ටික ගන්න try එකක් දෙන්න. මේ ටිකක් නම් ගන්න පුළුවන් ටික හරි ගන්න. දැන් ඊළඟ කාරණේ තමයි දැන් අපි ඔයම කොයින්ස් ටික ගත්තා කියලා හිතමු ඔක්කොම ටික ගත්තා. ගත්තාට පස්සේ අවුරුදු 2030 වෙනකන් හරි තියාගෙන හිටියොත් එහෙම මේ ගත්ත තැන ඉඳලා ඒ වෙනකොට වැඩි වෙලා තියෙන ප්‍රතිශතයට අදාළ අපිට ප්‍රතිලාභයක් ලැබෙනවා. ඒක තේරෙනවනේ මොකටද? කොයින් එක 100 ගුණයකින් මේ සෝරි 5 ගුණයකින් වැඩි වෙලා තිබ්බොත් අපි ආයෝජනය කරපු මුදල වගේ 5 ගුණයක් අපිට හම්බ වෙනවා. 10 ගුණයකින් වැඩි වෙලා තිබ්බොත් 10 ගුණයකින් හම්බ වෙනවා. 100 ගුණයකින් වැඩි වෙලා තිබ්බොත් 100 ගුණයකින් හම්බ වෙනවා. එහෙම 100 ගුණයකින් වැඩි වෙන අවස්ථාවක් තියෙනවා මාකට් එකේ. රයිට්. මම උදාහරණ පෙන්නන්නම් ඒවට. එතකොට දැන් ඒ ප්‍රතිලාභය තමයි අපිට ලැබෙන්නේ එතනදී. හැබැයි අපි මේ තියාගෙන ඉන්න කාල සීමාව තුල තියෙනවනේ. 2030 වෙනකම් අපි අල්ලන් ඉන්නවා. ඒ කාලය තුලදී අපිට අමතර ප්‍රතිලාභයක් ගන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා මේකේ. තප්පරයක් දෙන්න. sorry. අමතර ප්‍රතිලාභයක් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ස්ටේකින් කියලා කියන්නේ. මේ ස්ටේකින් කියලා කියන්නේ FD දානවා වගේ වැඩක්. ෆික්ස් ඩිපොසිට් දාන්නේ අපි. රයිට්. දැන් අපි ලංකාවේ දැන් ওই බැංකුවක FD එකක් දානකොට අපි මොකද කරන්නේ? මේ බැංකුවේ නිකුත් කරපු රුපියල් ටික අපි බැංකුවෙම ගිහලා තැන්පත් කරලා තියෙනවා. ඒතර බැංකුවෙන් අපිට රුපියල් වලින් පොලියක් ගෙවනවා. ඇයි ඒගොල්ලෝ එහෙම පොලියක් ගෙවන්නේ? අපි අපේ සල්ලි තියලා තියෙනවා අපිට සල්ලි ගෙවන්නේ ඇයි ඒගොල්ලෝ? මොකක්ද හේතුව? කියන්න බලන්න. ඒගොල්ලෝ අපේ සල්ලි ආයෝජනය කරලා earn කරනවා. හරි ණයට දීලා ඒ වගේ දේවල් වලින් ඒගොල්ලෝ earn කරනවා. ඒ earn කරන එකේ පොඩි කොටසක් අපිට දෙනවා. ඒකනේ ක්‍රමවේදය. අන්න ඒ වගේ මේ Binance එකේ තියෙන එම ක්‍රම. අපිට පුළුවන් ඔය FD එකක් දානවා වගේ තැන්පත් කරලා තියන්න පුළුවන්. එතකොට ඒ කොයින් වලින්ම අපිට ප්‍රතිලාභයක් හම්බ වෙනවා. රයිට්. හරි ඒක කරන විදිහ තමයි බලන්න යන්නේ. යන්න වම් පැත්තේ යට තියෙන home icon එකට. හරි ඊට පස්සේ එතන වම් පැත්තේ උඩ තියෙනවා ඉරි තුනක් ඒකට යන්න. ඔතන තියෙනවා ඔය පල්ලෙහා recommended කියලා තැන simple learn කියලා එකක්. ඒකට යන්න. දැක්කේ නේද? ඔතන පල්ලෙහා තියෙන icons ටික. ඔය යටම පෙළී තියෙන උතන ඔය more service කියන එකට උඩින්. right. එතන ඔයාලට පේන තියෙ උඩ තියෙනවා search කරන තැන. ඊට පහලින් coins ටික තියෙනවා. USD එතන තියෙනවා මේ search කරන තැනට යටින් flexible කියලා තියෙනවා. flexible locked trending කියලා තියෙනවා. flexible staking කියලා කියන්නේ මේක නිකන් මේ normal saving account එක සල්ලි දානවා වගේ වැඩක්. හරි. saving account එක දැම්මහම අපිට පොලියක් හම්බ වෙනව නේද? අන්න ඒ වගේ මේ flexible එකේ දාන්නත් පුළුවන් අපිට. ඒකෙදි ඔයාලට පේන විතර USDC කියන coin එකට මේකට මෙයාට ස්පෙෂල් offer එකක් තියෙනවා. මේ අලුත් accounts වලට මේක තියෙන්නේ 131ක 131.73ක APR එකක් හම්බ වෙනවා. APR එක කියන්නේ වාර්ෂික පොලි අනුපාතය. right. ඒතර අවුරුද්දට 131ක් ලොකු පොලියන්නේ. බැංකුවක FD එකක් දැම්මවත් එච්චර දෙනවද? එහෙම දෙන්නේ නැහනේ. හැබැයි මේකෙදි 136 මේක ස්පෙෂල් offer එකක් නේ. ඒතර මේක මෙයාට මේ
කෙටි කාලයකට තියෙන්නේ සහ මේකේ ලිමිට් එකක් තියෙනවා. උපරිමවට ඩොලර් 200ක් විතරයි ওই විදිහට ස්ටේක් කරන්න පුළුවන්. ඊට වැඩි දාන්න බෑ. පැහැදිලිනේ? USDT ත් පුළුවන් ඒ විදිහටම. හරි. ඒතර ඊට වඩා වැඩියෙන් දාන්න බෑ. එතකොට ඒ APR එක ගොඩක් අඩු වෙනවා. 3% විතර අඩු වෙනවා. හරි. ඔය ගානට දාන්න පුළුවන් උපරිම. එතකොට දැන් අපි ගත්ත කොයින් එක තියෙනවනේ RE කියන කොයින් එක. පහලින් තුන්වෙනිට තියෙන්නේ. ඒකේ තියෙන 9.39. ඒ කියන්නේ වාර්ෂිකව 9.39ක ප්‍රොෆිට් එකක් මේ ප්‍රතිලාභයක් වඩා හම්බ වෙනවා. ඒක තමයි ඉතින් අදහස් කරන දේ. පැහැදිලිනේ. එතකොට දැන් අපි මේ සමහරට උතන මේ 100ට එකක් දෙකක් පේන අවස්ථා තියෙන්න පුළුවන් අපි buy කරලා තියෙන coin එකේ. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් මේකට දාන එක තේරුමකුත් නැහැ පොඩි ගාණක් හම්බෙන්නේ කියලා. හැබැයි අපේ coin list එකක්ම තියෙනවානේ. ඒ list එකේ වැඩි ප්‍රමාණයක් ඔතෙන්ට දාගත්තොත් ඔය විදිහට staking වලට පොඩ එකතු වෙලා ලොකු ප්‍රමාණයක් අපේ එකතු වෙනවා. තේරුණා නේද? හරි. එතකොට අපි ඒක stake කරන විදිය බලමු. ඔතන RE කියන එක ටච් කරන්න. right. මෙතන පෙන්නනවා එතකොට amount එක කොච්චරක් අපිට stake කරන්න පුළුවන්ද කියන එක minimum 0.1ක් අපි දාන්න ඕනේ. minimum ප්‍රමාණය. එතකොට කොච්චරක් තියනවද කියන එක available කොච්චරක් තියනවද කියලා යටින් පෙන්නනවා. අපි ඔක්කොම ටික දාමු. එතකොට max කියන එක ටච් කරන්න කපාටින් තියෙන. right. එතකොට යටින් පෙන්නනවා estimated daily reward එක. දවස ගානකට කොච්චර RE කියන coin ප්‍රමාණයක් හම්බ වෙනවද කියන එක. කොළපාටින් පෙන්නන්නේ 0.04 ගාන. right. එතකොට ඒ ටික ඔයාලට දවස ගානේ හම්බ වෙනවා. පොලිය විදියට. දැන් වගේ අවුරුදු 4ක් එකතු වෙනකොට ටික ටික එකතු වෙලා ලොකු ප්‍රමාණයක් අපිට එකතු වෙනවනේ. ඒ නිසා ඒක එහෙම දාලා ගියේ අපිට ප්‍රතිලාභයක් ප්‍රයෝජනයක් තියෙනවා. ඔයාට පුළුවන් ඔය හම්බෙන පොලිය ඒකත් ස්ටේක් කරන්න පුළුවන්. right. දැන් ඔය පොඩ හම්බෙලා ඔය ටික එකතු වෙලා 0.1ක් එකතු වුණා කියලා හිතන්නකෝ. එතකොට ඒක ඔටෝ ස්ටේක් වෙනවා පවසරයක්. අර මිනිමම් quantity එක මේ ෆිල් වුණාම. ඔයාලට පෙරේතේ දකුණු පැත්තේ උඩ තියෙනවා ඔටෝ සබ්ස්ක්‍රයිබ් කියලා තියෙන්නේ. කොටුවක් ටික් කරන්න. අන්නේ ටික් එක දාන්න. ඒක ස්ටාර්ට් earning කියන එක දෙන්න. හරි. ඊට පස්සේ දැන් ඔතනදි වෙන්නේ ඔක ස්ටාර්ට් earning දෙන්න. right. මේ අර පොලියට පොලියක් විදියට වැල් පොලිය විදියට හැදියා යන එක තමයි වෙන්නේ. අතර වම් පැත්තට I have read and agree කියන එකේ ටික එකක් දාන්න. හරි ඒකල කන්ෆර්ම් දෙන්න. ඔය ඇග්‍රීමන්ට් එකක් තියෙන්නේ. ඔයා කියවලා බලලා ඔයගලට ඕනනම් කරන්න පුළුවන්. නැත්නම් ඒක නිකම්ම දාන්න පුළුවන්. හරි දැන් ඔන්න RE කියන coin එක අපි ස්ටේක් කරා. මේක දැන් FD එකක් දැම්මගේ දැම්මා. දැන් අර ස්පොට් වොලට් එකේ නේ coins ටික තිබුණේ. දැන් ඕගොල්ලන්ගේ අලුත් වොලට් එකක් ඕපන් වෙනවා earn කියලා වොලට් එකක්. ඔය දකුණු පැත්තේ යට තියෙන go to earn wallet කියන එක ටච් කරන්න. එතකොට අර asset page එකේ උඩ ඔයාලට පේන ඇති earn කියලා wallet එකක් ඕපන් වෙලා තියෙනවා. යන්න earn එකට. right. ඔකේ කරන්න. හරි මෙතන පේනවා ඔයාලට පහලින් පේනවා stake කරලා තියෙන coin දැන් එකයිනේ තියෙන්නේ. එතකොට ඒ coins ටික පල්ලෙහෙන් පේනවා. ඒකේ total value එක උඩ පේනවා. right. එතකොට ඒකේ කොච්චර මේ පොලියක් ඔයාලට හම්බෙලා තියෙනවද කියන එක යටින් පේනවා cumulative interest කියලා තියෙන්නේ. මේ දැන් අපි මේ coin එක stake කරපු වෙලාවේ ඉඳන් හම්බෙලා තියෙන ප්‍රමාණය තමයි ඔය දශම මේ 5ක් විතර ගිහිල්ලා 3යි 4යි 6යි කියලා තියෙන්නේ. ඒ කාලය තුලදී ඔයාලට ඒ coin වලින් හම්බෙලා තියෙන ප්‍රමාණය තමයි පෙන්වන්නේ. හරි ඔක stake කරපු වෙලාවේ ඉඳන්ම පොලිය හැදෙනවා අපිට. දැන් අපි හිතමුකෝ අපි කොයින් එකක් බයි කරලා අවුරුදු 3කට විතර අපි තියාගන්න හිතාගෙන තමයි ඉන්නේ. නමුත් එතකොට අපි ස්ටේක් එකකුත් කරනවා. එතකොට අවුරුදු 3කට තියෙනවා. නමුත් 2කමාරක් විතර යනකොට අපිට ඔක අයින් කරගන්න ඕනේ. එතකොට අපි ස්ටේක් කියන එක අයින් කරාම හරි නේද? ඔව් මෙතනින් ඒ කියන්නේ ස්ටේකින් අයින් කරලා කියලා ඔය එකට විකුණන ගන්නනේ වට ඕනේ. ඔව් විකුණ ගන්න. ඔව් එතකොට කෙලින්ම සෙල් කරන්න පුළුවන්. ඒක රිඩීම් කරන්න ඕනේ. රිඩීම් කරන්න නැතුව කෙලින්ම සෙල් කරන්නත් පුළුවන් දැන්. හරි. නිකන් සාමාන්‍ය විදිහට සෙල් කරන්න ගියාට පස්සේ ඒක සෙල් කරන්න දෙනවා අපිට. එතකොට ඒ වෙලාව දැන් ගලවන මේ වෙලාවේදී තියෙන පොලියක් තියෙනවනේ වට. ඒ සම්පූර්ණ පොලියම වට හම්බ වෙනවා ෆ්ලෙක්සිබල් ස්ටේකින් යටතේ. මේ අපි දාපු ක්‍රමයට. තව එකක් තිබුණා එතනම ලොක් ස්ටේකින් කියලා තිබුණේ ලොක් කියලා තිබුණේ. මතකද? ඒ ලොක් එකේ දැන් මේකේ තිබුණේ නැහැ ලොක් ස්ටේකින් මේ coin එකට. ඒතර ලොක් ස්ටේකින් එකේ අපි දාලා තිබ්බොත් ඒකේ තියෙනවා දවස් 30ට, දවස් 15ට, දවස් 90ට, දවස් 120ට, මැක්සිමම් 150ට වෙනකන් තියෙනවා. ඒතකොට අපි එහෙම දවස් සීමාවක් සිලෙක්ට් කරලා දැම්මොත් හිතන්න දැන් ඔයා දවස් 30කට ස්ටේක් කරලා දානවා. ලොක් කරලා. හැබැයි දවස් 20ක් යද්දී ඔයාලට හිතනවා coin එකක් අප්පෙලා දෙනවා මේක සෙල් කරගත්තා නම් හොඳයි කියලා. එහෙම ඒ වෙලාවේදී ඔයා ගැලෙව්වොත් ඒ දවස් 20ට හම්බෙලා තියෙන පොලිය ඔයාලට හම්බෙන්නේ නැහැ. coin ටික විතරයි රිලීස් වෙන්නේ. right ඒකත් පැය 72ක් ඇතුළතදී.
දැන් අපි FD එකක් දාලා තියෙනවා නම් ඒක ඔයාලට ඕන වෙලාවක ගිහලා ගලවන්න පුළුවන්ද? බෑ අපි කලින් රික්වෙස්ට් එකක් දෙන්න ඕනේ. මේ FD එක මම අයින් කරගන්නවා කියන එක. රයිට් අන්න ඒ වගේ තමයි. ඒතර මේකෙදිත් අපිට ඒ වගේ මේ රිඩීම් කරාට ඒ වෙලෙදිම රිඩීම් වෙන්නේ නැහැ. ලොග් ඩිස් එකකින් වලදී ෆ්ලෙක්සිබල් වල ඒ වෙලෙම රිඩීම් වෙනවා. ඒ වෙලෙම ස්පොට් වලට එකට එනවා. ඒ වෙලෙම සෙල් කරගන්න පුළුවන් වාට. රයිට්. දැන් ඉස්සර නම් වෙනම දැන් මේක මිස්ටේක් කරලා තිනවා වෙනම රිඩීම් කරලා සෙල් කරන්න ඕනේ. හැබැයි දැන් ඕනේ නැහැ. දැන් ඔයාලට කෙලින්ම සෙල් කරන තැනට ගියත් ඔයාලට මේ කොයින් ප්‍රමාණය පෙන්නනවා. ඉතින් කෙලින්ම සෙල් කරන්නත් පුළුවන්. ඒතර මේක ඔටෝ මෙතන රිඩීම් වෙලා ඒක සෙල් වෙනවා. පැහැදිලිනේ? ඕකේ මේ earn wallet එක create වුණාට පස්සේ ඕගොල්ලන්ගේ ඔය කහ පාටින් තියෙන activate කියලා බටන් එක. ඔන්න ඕක ටච් කරොත් එහෙම ඔයා මේ මාකට් එකේ තියෙන මොන coin එක buy කරත් ඒක staking තියෙනවා නම් හැම coin එකම staking නැහැ. නැතිව තියෙනවා. ඒතකොට තියෙන එකක් නම් ඒක auto stake වෙනවා. ඔයාලට වෙන වෙනම stake කර කර ඉන්න ඕනේ නැහැ. auto stake වෙනවා මෙතෙන්ට. right. ඒතර ඕක ප්‍රතිලාභයේ තියෙන්නේ ඕකේ අර දීර්ඝ කාලිනව අපි තියාගෙන ඉඳි ටික ටික එකතු වෙලා ලොකු ප්‍රමාණයක් එකතු වෙනවානේ. අන්න ඒ නිසා ඔක හොඳ ක්‍රමවේදයක්. හරි මේකේ විශේෂත්වය කියන්නද මම? දැන් සාමාන්‍යයෙන් අපි FD එකක් දානවා කියලා හිතන්න පුළුවන් කාවේ. right. ලක්ෂ 10ක් අපි FD එකක් දැම්මොත් මේ දවස්වල කීයද ඉන්ට්‍රස්ට් එක හම්බෙන්නේ? දාලා තියෙන කට්ටිය ඉන්නවද කවුරුත්? වැඩි වුණා නේද පොඩ්ඩක්? නැද්ද අදහසක්? 9ද? කලින් තිබුණේ 7-8 වගේ තිබුණේ. දැන් ඊට පස්සේ පොඩ්ඩක් වැඩි වුණා නේද? 9ට වඩා ටිකක් 10ට 11ට වගේ ආවිල්ලා ඇති මං හිතන්නේ. කාල සීමාවත් එක්ක වෙනස් වෙනවා. අපි හිතමු අපි රෆ්ලි 10ක් කියලා ගමුකෝ. 10ක් විතර හම්බ වෙනවනේ. ඒතර ලක්ෂ 10ක් දාලා අවුරුද්දක් තියලා තිබ්බොත් වාර්ෂික පොලි අනුපාතයනේ 10 කියලා කියන්නේ. හරි මාසෙට නෙමෙයිනේ. ඒතර වාර්ෂිකව ආට ලක්ෂයක් හම්බෙලා තියෙනවා. වැඩිපුර. ඒතර අවුරුද්දට පස්සේ අවුරුදු මේ ලක්ෂ 11ක් හම්බ වෙනවාට. හැබැයි මම කියනවා ලංකාවේ FD rates යන්නේ මයිනස්. අදටත් තාමත් යන්නේ මයිනස් තමයි. ඇයි මං එහෙම කියන්නේ? අද ලක්ෂ 10න් කරන්න පුළුවන් දේ ඔයාලට තව අවුරුද්දකින් කරන්න පුළුවන්ද? බෑනේ. ඉන්ෆ්ලේෂන් එකත් එක්ක කරන්න බැරි වෙලානේ තියෙනවා මේ මෙච්චර කාලේ. ලක්ෂ 11න්වත් කරන්න බෑ. අර පොලියක් විදිහට ලක්ෂයක් හම්බුනා කියලා වැඩක් නැහැ. ලක්ෂ 15ක්වත් ඕන වෙනවා මේ ඒ වැඩේම තව අවුරුද්දකින් කරන්න. ඒකනේ මෙච්චර කාලයකට වෙලා තියෙන්නේ. ඒතර ඒකයි මම කියන්නේ ඒක මයිනස් කියලා. අපි ඔය මේ බැංකුව වල සල්ලි දීලා තියෙන එකේදී කිසිම ප්‍රතිලාභයක් අපිට නැහැ. බැංකුව වලින් ඒවයින් earn කරනවා. අපිට බොහොම පොඩි ප්‍රමාණයක් තමයි අපිට දෙන්නේ. ඇත්තටම මේකේ කිසිම තේරුමක් නැහැ. අපි ඒවා හරි තැනක ආයෝජනය කරලා අපිට ඒවා වැඩි කරගන්න එක තමයි අපි කරන්න ඕන දේ. right. මම මේ කියන්නේ ඔයගලන්ට බැංකුවල දාලා තියෙන සල්ලි ඔක්කොම අරගෙන මේ ක්‍රිප්ටෝ බයි කරන්න කියන එක නෙමෙයි. මම කරන දේ මම කියන්නම්. මම මේ විදිහට මම බැංකුවල සල්ලි තියලා තියන්නේ නැහැ එම. තියලා වැඩක් නැහැ. ඒ රුපියල් විදිහට තියාගත්ත කියලා අපිට ප්‍රයෝජනයක් නැහැ නේ අත්‍තරම කතාව. right. ඒ නිසා ඒවා වැඩි කරගන්න අපි ක්‍රමයක් හදාගන්න එක තමයි අපි කරන්න ඕනේ. මම ඒතර කිසි වෙලාවක තියාගන්නේ නැහැ. මම තියාගන්නේ ක්‍රිප්ටෝ විදිහට අවශ්‍ය වෙලාවට ඒ රුපියල් වලට කන්වර්ට් කරගන්න එක තමයි මම කරන්නේ. right. ඒතර ඕගොල්ලන්ටත් පුළුවන් කැමති නම් එහෙම කොටසක් හරි දාලා තියාගන්න. විශේෂත්වය කියලා කිව්වනේ මම. විශේෂත්වය තමයි දැන් අවුරුද්දකින් පස්සේ වාට රුපියල් ලක්ෂ 10 කැපිටල් එක ඒ විදිහටම හම්බ වෙනවා. පොලියක් වෙනම හම්බ වෙනවා. හරි ඔක්කොම රුපියල් තමයි. හරිද? හැබැයි ක්‍රිප්ටෝ වල දැම්මහම අපි හිතුවා ලක්ෂ 10ක ක්‍රිප්ටෝ කරන්සි අරගෙන අඩු කාලෙදී අරගෙන ස්ටේක් කරලා තියෙනවා. කොයින් එක වැඩි වෙනකොට අපේ කැපිටල් එක වැඩි වෙනවා. හරි. වගේ ලක්ෂ 10 ලක්ෂ 20ක් වෙනවා කියන එක ඊසි. 1x ගේන්න එකන්නේ. එක ගුණයකින් වැඩි වෙන්න තියෙන්නේ. ඒක ඊසි වෙන්න පුළුවන්. ඔක 5x වලින් 10x වලින් යන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒතර ඒ කාලය තුල ඔයාලට හම්බෙන පොලිය ඒක හම්බෙන්නේ කොයින් වලින්ම. ඒකෙත් වටිනාකම වැඩි වෙනවා. වැලියු එක වැඩි වෙනවා. ඒතර අපේ කැපිටල් එක ග්‍රෝ වෙන්න පුළුවන්. එතකොට ඒක අපි අර බ්ලයින්ඩ්ලි කරන්නේ නැහැ මොනවා හරි කොයින්ස් ටිකක් කරන් දාලා එහෙම කරන්නේ නැහැ. අපි දීර්ඝ කාලිනව පවතින හොඳ කොයින්ස් ටිකක් අඩු කාලෙදී අරගෙන තමයි මේ විදිහට තියලා තියන්න ඕනේ. එතකොට ඒ ප්‍රතිලාභ අපිට ගන්න පුළුවන්. පැහැදිලිනේ? අන්න ඒක විශේෂයි ඒතර ස්ටේකින් කියන පාර්ට් එකේදී. මොනවා හරි ප්‍රශ්න තියෙනවද මේ කොටසේ? ඉදරද්දී දැන් අර පෙන්වන්නේ මේ කියලා වෙන මොඩල් එකක් අපිට මේනවා කියලා. හරි. ඒකෙද ඒ වැඩි වෙන ගානයි මේ අපි දැන් 3-4ක් බයි කරලා තිබුණා නම් ඒ තේරම එකතු වෙන නේද වැඩේ. උඩ පෙන්වන්නේ estimated total value එක කියලා පෙන්වන්නේ ඔක්කොගෙම එකතුව. මම ওই මයික්‍රෝ පොඩ්ඩ ඔෆ් කරන්න noise එකක් එනවා.
උඩ පෙන්වන්න මේ තියෙන උඩ තියෙන EST total value කියලා එතන පෙන්වන්නේ coin ඔක්කොගෙම එකතුව. ඒ වටිනාකම මේ currently මේ වෙලාවේ තියෙන වටිනාකම. today's P&L එකේ පෙන්වන්නේ අද දවස ඇතුළතදී කොච්චර ප්‍රමාණයක්ද කියන එක. ඒතර එක එක coin වල වෙන වෙනම පෙන්වනවා යටවේ තියෙන cumulative interest කියලා. ඒක එක එක coin වලට තියෙනවා. එක එක coin එකකින් coin එකට. එතනින් බලා ගන්න පුළුවන්. සර් එතෙන්ට යන්නේ මේ හෝම් පේජ් එකට ගිහිල්ලා අර රිකැලිටි තුන ටච් කරලා ඊට පස්සේ earn කියන එකේ නේද? simple learn කියන එකේ. සිම්පල්. ඔතන ෂෝට් කට්ස් කියන තැන යටින් තියෙනව නේද recommended කියලා. ෂෝට් කට් වලට යටින් තියෙනවා ස්ටොක්ස් කියලා. නෑ එතරම් තියෙනවා ඊට පහලින් ඊට recommended කියලා තියෙනවා සර්. ඒකේ යටතේ ඇති simple learn කියලා. සිම්පල් learn වල යනවා. හරි සර්. right. වෙන මොනවද තියෙන ප්‍රශ්න? තව දෙයක් කියන්න ඕනේ මේ දැන් මම මේ coin එක දැන් මේ උදාහරණයකටනේ කරේ. right. දැන් ඕගොල්ලෝ මේ රෙකෝඩින් එක බලන වෙලාවට දැන් ඔය USDT එකක් එහෙම දාගෙන රෙකෝඩින් එක බලනවා. රෙකෝඩින් එක බලනකොට ක්ලාස් එකේදී RE කියන coin එක buy කරලා තියෙනවා. එහෙනම් මම මගේ ළඟ තියෙන සල්ලි ටික ඔක්කොම දාලා RE කියන coin එක buy කරන්න ඕනේ කියලා මේක buy කරලා stake කරන්න යන්න එපා. හරි මේක තේරුම් ගන්න මේ උදාහරණයකට කරේ. හරි. ඒතර අපි අර කැපිටල් එක මැනේජ් කරන විදිහක් තියෙනවනේ. ඒ විදිහට ඔයගොල්ලොත් කරන්න ඕනේ. මොකද මේ පහුගිය සතියේදී එහෙම ස්ටුඩන්ට් කෙනෙක් කරලා තිබුණා. හරි අර රෙකෝඩින් එක බලලා රෙකෝඩින් එකේදී buy මම ඒ ක්ලාස් එකේ වෙලාවදී buy කරන coin එක යා සම්පූර්ණ සල්ලි ටික buy කරලා. ඒක රිස්ක් එකක්. හරි මං කිව්වේ අර ඔක්කොම විතර ටික එකම කුඩේ දාන්න එපා කියලා. නිසා හරියට තේරුම් අරගෙන ඒ ටික කරන්න. හරි වෙන මොනවද තියෙන ප්‍රශ්න මේකේ? දැන් සර් යන පාත් එක පොඩ්ඩක් අමතක වුණා ඒකයි. මේ earn එකට යන පාත් එකද? හරි වම් පැත්තට home කියන icon එකට යන්න. මේ යන්නකෝ කවුද භාග්‍ය? home icon එකට ගිහිල්ලා හෙලෝ සර්. හරි පොඩ්ඩක් ඉන්න මගේ network issue එකක් ආවේ මං හිතන්නේ. හරි දැන් එහෙනව නේද? හරි යන්නතර වම් පැත්තට home එකට. ඔව් සර්. හරි. මේ භාග්‍ය යන්නකෝ. හරි home එකට ගියාම ඒන page එකේ ඔයාලට පෙන්නයි වම් පැත්තේ උඩ ඉරි කෑලි තුනක්. ඔව්. එතෙන්ට යන්න. එතකොට පෙන්නන්නේ more services කියලා පෙන්නන්නේ. ඒකට ඇතුළට ගියොත් තව ගොඩාක් තියෙනවා icons. හරි එතෙන්ට යන්නේ නැතුව recommended කියලා පෙන්නන්නේ කොටස් කීපයක්. අන්න එතන පෙන්නනවා simple learn කියලා. එකකින් යන්න පුළුවන්. සර් මේ වම් පැත්තේ සර් වම් පැත්තේ මේ ඉරි කෑලි තුනක් පෙන්වන්නේ නැති එතන මොකක්ද profile photo එකක් ඇති. profile photo එකක් වගේ තියෙනව නේද? හරි. ඒකට තමයි යන්න ඕනේ. නිකන් බෝල දෙකක් එක්ක තියෙනවා සිම්පල් ලර්න් කියලා ඒක නේ සර්. ඔව්. හරි ඒකේ තියෙනවා ටච් කරාම එතන එනවනේ simple learn කියලා page එක. ඒකවා buy කරලා තියෙන coins ටික උඩටම පෙන්නනවා. හරි අර ස්පෙෂල් ඔෆර්ස් තියෙනවා නම් ඒ ටික උඩින් පෙන්නයි. ඊට අමතරව මිලදී අරන් දැනට buy කරලා තියෙන ටික උතරින් පෙන්නනවා. එතකොට ඔයාලට ඒවා ටික ස්ටේක් කරන්න පුළුවන්. දැන් උතන පහට ගිහලා බැලුවොත් ඔය APR එක වැඩිම coins තියෙන්න පුළුවන්. දැන් ඔය බලන්න උතන T කියන coin එකේ තියෙනවා 134ක්. වාර්ෂික පුලුවන් අනිපාතය. හරි. ඊට පස්සේ Vanry කියන එක ගත්තොත් එimhe 120ක් තියෙනවා. ඒ වගේ තියෙනවානේ. එතකොට දැන් ඔයාලට හිතෙන්න පුළුවන් එහෙනම් මෙන්න මේ වැඩිපුරම තියෙන APR එකක් තියෙන coins ටික buy කරා නම් හරිනේ කියලා. පොලිය වැඩියෙන් හම්බෙනවනේ. හැබැයි එහෙම ගන්නෙ නැහැ. ඔතන පොලිය වැඩියෙන් හම්බෙන එක පෙන්වන්නේ දැනට coin එක උඩට ඇවිල්ලා තියෙන ඒවා. අප් වෙලා තියෙන ඒවා. ඒතර අපි අප් වෙලා තියෙන coin එකක් buy කරලා APR එක වැඩි නිසා stake කරාම coin එක down වුණොත් අපිට APR එක වැඩි වුණාට වැඩක් නැහැ. ඇයි coin එක down වෙලා price එක down වෙනවා නේද? ඒ නිසා ඒ විදිහට කරන්න යන්න එපා. අපි අර buy කරන ටික නිකන් තියලා තියනවට වැඩිය හොඳ නිසා stake කරනවා අපි. අමතර ප්‍රතිලාභයක් ගන්න. එතකොට මෙතනින් ඒ අදාළ කරන්සිය සිලෙක්ට් කරලා තමයි යන්නේ ඉස්සරහට නේද? ඔව් අපි buy කරලා තියෙන ටික උඩට පෙන්නනවානේ. දැන් ඔයාලට උතන ඕන එකක් සිලෙක්ට් කරලා බලන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදිහට T කියන එක ටච් කරා. right එතකොට ඒක flexible විතරයි තියෙන්නේ. ඔතන T coin එකක් වුණත් ඔයාලට stake කරන්න පුළුවන්. එතකොට මෙයාගේ available නැහැනේ. එතකොට stake කරන්න බෑ. හරි available තියෙන අපි ඉස්සලා buy කරලා තියෙන්න ඕනේ. clear නේ? හරි අනිත් අතට මොනවද ප්‍රශ්න තියෙනවද තව?
ඕකේ. ඊළඟට එන ගැටලුවක් තමයි දැන් අපි මේ අවුරුදු ගාණක් තිස්සේ හෝල් කරන්න බලාගෙන මේ කොයින්ස් ටික ගන්නෙ. ඕවා අමතක වෙනවා ඕගොල්ලන්ට. කොච්චරක් බයි කරාද, කවද්ද බයි කරේ කියලා මතක නැහැ. ඒ නිසා අපි රෙකෝඩ් එකක් තියාගන්න ඕනේ. ඔයාලට පුළුවන් නම් Excel එකක් වගේ මේන්ටේන් කරගන්න පුළුවන් නම් ඒ විදිහට කරගන්න පුළුවන්. හැබැයි කම්මැලිනේ ගොඩක් වෙලාවට අපි ඔය මැනුවල් කර කර ඉන්න. ඒ නිසා කොයින් එක බයි කරන වෙලාවෙදිම ඔයා දාගන්න රෙකෝඩ් එකක්. අපි ඒකට ඇප් එකක් පාවිච්චි කරනවා. right යන්නකො Play Store එකට. හෝම් කී එක ටච් කරලා Play Store එකට යන්න. සර්ච් කරන්න coin gecko COIN coin GECKO right ඔඩම තියෙන්නේ. හරි ඔය දෙවෙනියට පෙන්නන්නේ කොළ පාට හූනින්ගේ ෆොටෝ එකක්. ඒක ඉන්ස්ටෝල් කරන්න. පොඩි වෙලාවක් ඇයි ඔක ඩවුන්ලෝඩ් වෙන්න. එතකන් අනිත් අයට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්නකෝ. සර් මේ අර ප්‍රොෆයිල් වම් පැත්තේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා ඒත් අර ඉරිතුන මට පෙන්වන්නේ නැහැ නෑ නේ නෑ තාම. ඉරිතුර පෙන්වන්නේ නෑ එතකොට. එතන හරි. පෙන්වන්නේ ඉරි කෑලි තුන හරි නැත්නම් මේ ප්‍රොෆයිල් ෆොටෝ එක හරි නැත්නම් බයිනෑන්ස් ලෝගෝ එක හරි. ඒ තුනක හ්ම්. එකක් තමයි පෙන්වන්නේ. දැන් ඔයාගේ තියෙන එකකට ගියාම එතන එනවනේ හ්ම්. පේජ් එකේ යට more services කියලා තියෙනවා එතන. නැත්නම් more හරි more services හරි කියලා. sorry. ඔයා ඉන්න පේජ් එක උඩම තියෙන මොකද්ද? මගේ අර මගේ නමයි right. ඒ පේජ් එකේ පහළ කොටසේ මොනවද තියෙන්නේ ටිකේ? මැද හරියේ. රෙකමන්ඩ් කියලා එකක් recommended කියන එකේ යටතේ පළවෙනිටම තියෙන icon එක මොකද්ද? ස්ක්වයර් මොකක්ද තියෙන්නේ? square එකක් තියෙන්නේ. ස්ක්වයර් ඔව් එතන නැද්ද simple learn කියලා? පොඩ්ඩක් ඉන්න. නැද්ද? මොනවද තියෙන්නේ? square එක තියෙනවා ඊට පස්සේ මොනවද තියෙන්නේ? ස්ක්වයර් රෙඩ් පැකට් රෙෆරල් පේ හරි එතන පල්ලෙහා නැද්ද more services කියලා එකක්? more කියලා icon එකක් හරි more services කියලා හරි තියෙන්න ඕනේ. නැද්ද? පොඩ්ඩක් ඉන්න පල්ලයට බලන්න. නෑ එහෙම ගොඩක් පල්ලෙහාට යන්නේ නෑ. උතර උඩම තියෙන්න ඕනේ. තව පල්ලෙහාට icons තියෙනවද උතන වගේ? හරි මෙහෙම කරන්න කොතනින් back වෙන්නකෝ එකපාරක්. හරි සර් බෑක් වුණා. දැන් home page එකේ නේද ඉන්නේ? පොඩ්ඩක් ඉන්න. හරි හෝම් පේජ් එකට ආවා. හරි. හරි ඒ page එකේ උඩ තියෙනව නේද add funds කියලා කහ පාට බටන් එකක් තියෙනවද? තියෙනවා සර්. හරි ඒකට පහලින් නැද්ද icons ටිකක්? stocks earn football cup ඒ වගේ එහෙම නැද්ද icons ටිකක්? මොනවද තියෙන්නේ උඩ? add fund කියන බටන් එකට යටින් මොකක්ද තියෙන්නේ? එතකොට කියන්නේ යටින් මේ ට්‍රේඩින් කවුන්ට්ඩවුන් කියලා එකක් තමයි සර් පෙන්නන්නේ. trading countdown කියලා විතරක් තියෙන්නේ. එතන උඩ මොකුත් icons ටිකක් පෙන්නන්නේ නැද්ද වෙන? නෑ පෙන්නන්නේ. හරි එහෙනම් යන්න වම් පැත්තේ උඩ තියෙන icon එකට. වම් පැත්තේ උඩ ඒ හරි කියන්නේ ඉරි තුන හරි ප්‍රොෆයිල් ෆොටෝ එක හරි තියෙන්නේ. ප්‍රොෆයිල්. හරි. හරි ඒක උඩටම ගියාම උඩම තියෙනවා වගේ මේ නම ෆොටෝ එකක් දාලා තියෙනවා නේ ටික පෙන්නනවානේ. ඊට ඔව්, යටින් හරි. ෂෝට්කට් කියලා තියෙනවද? ඒ නමට යටින් මොනවද icons ටිකක් නැද්ද? මොකුත් නෑ. ඒ කියන්නේ empty ද තියෙන්නේ එතන? නෑ earn together for you කියලා අන්න එහෙම. and together. මම හිතන්නේ ක්ලාස් එක ඉවරලා බලමුනේ.
ස්ක්‍රීන් එක ෂෙයා කරලා බලමු අපි. ඔතන ඔය පේජ් එකේ යටම පෙන්නන්නේ Binance Lite කියලාද Pro කියලාද? ඔයාගේ පේජ් එකේ යටම පෙන්නන්නේ Binance Pro කියලාද Lite කියලාද? ලයිට්. Lite කියලාද පෙන්නන්නේ. එහෙනම් එකත් හරි. හරි ස්ක්‍රීන් එක ෂෙයා කරලා මම බලන්නම් ඉන්න. අන්තිමට බලමු සර්. හරි. හරි. හරි මේ ඇප් එක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔක ඉන්ස්ටෝල් වුණාට පස්සේ ඔක ඕපන් කරන්න ඕනේ. මේක මේ අපි පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න යන්නේ. ඒ කියන්නේ අපි බයි කරලා තියෙන කොයින් වල විස්තර ටික අපි දාගන්නවා. මෙන්න මේ කොයින් එක මෙන්න මේ හවල් දවසේ මෙච්චර ප්‍රමාණයක් අපි බයි කරා කියන එක. ඒතකොට ඔයාලට අවුරුදු ගානකින් බැලුවත් මෙතනින් බැලුවාම ඔයාලට බලා ගන්න ලේසි කොච්චර කොයින් ප්‍රමාණයක් ඔයා මිලදී ගත්තද ඒ වෙනුවෙන් කීයක් ඔයා වියදම් කරාද දැන් කොච්චර ප්‍රොෆිට් එක තියෙනවද ලොස් එක තියෙනවද ඒ ටික බලා ගන්න පුළුවන්. ඕක ඕපන් කරන්න. රයිට් ඔකේ account එකක් create කරන්න ඕනේ. ඔතන එයි continue with Google කියලා. ඒක ටච් කරලා ඔයාගේ කෙලින්ම ඔයාගේ මේ ෆෝන් එකේ තියෙන email එක select කරලා account එක create කරන්න පුළුවන්. උඩ එයි දකුණු පැත්තේ skip කියලා බටන් එකක්. ඒ ටික skip කරගෙන යන්න දිගටම. sign in වුණාට පස්සේ හරි දකුණු පැත්ත උඩ skip කියන එක ටච් කරගෙන යන්න. දිගටම යන්න skip කරන්න දිගටම. ඒකල යට finish කියලා පෙන්න ඒක ටච් කරන්න. හරි. දැන් මේ තියෙන්නේ ඔය කොයින්ගෝක සයිට් එක. ඕකේ ඒ අර යටම තියෙන අයිකන්ස් පහක් එතන දෙවෙනි අයිකන් එක තරුවක් වගේ අයිකන් එකක් තියෙන. අන්න ඒක ටච් කරන්න. හරි. ඒ පේජ් එකේ දකුණු පැත්තේ උඩ තියෙන ධන ලකුණක් ප්ලස් මාක් එකක් තියෙන එකට යන්න. රයිට් අපිට එතන කොයින් එක සර්ච් කරන්න පුළුවන් අපිට අවශ්‍ය කොයින් අපි බයි කරපු කොයින් එක සර්ච් කරන්න. RE කියලා සර්ච් කරන්නකෝ. හරි එතකොට අපිට ඔතන හරි කොයින් එක සිලෙක්ට් කරගන්න ඕනේ. යට තියෙන්නේ RE කියලා. කළු පාට අයිකන් එකක් තියෙන්නේ. අන්න ඒකේ ඉස්සරහ ටික් එක දාන්න. ওই විදිහට ඔයාලට සර්ච් කරන්න පුළුවන් කොයින්ස් අවශ්‍ය කොයින් ටික සර්ච් කරලා ටික් කරලා ඔය යට තියෙන add one coin කියලා තියෙන එක ඇඩ් කරන්න තියෙනවා. add one coin කියන එක ටච් කරන්න. හරි ඔතන maybe later කියන එක දෙන්නකෝ. හරි දැන් එතකොට ඔයාගේ ඔය පෝර්ට්ෆෝලියෝ එකට කොයින් එක ඇඩ් වෙලා තියෙනවා. දැන් අර වගේ ඔක්කොම කොයින්ස් ටික ඔතෙන් ඇඩ් කරගන්න පුළුවන් ඔයාලට. හරි. දැන් ඔය කොයින් එකේ ඩීටේල් ටික අපි දාගන්න ඕනේ. අපි බයි කරපු විස්තර ටික. කොයින් එකේ නම උඩ ටච් කරන්න. හරි. එතකොට එන පේජ් එකේ උඩ තියෙන chart එකක් ඕපන් වෙනවා. ඒකේ උඩ තියෙනවා පෝර්ට්ෆෝලියෝ කියලා. ඒකට යන්න. හරි. එතන තියෙනවා my portfolio කියන එකේ එතන ධන ලකුණක් තියෙනවා. ඒක ටච් කරන්න. හරි. එතනින් අපි add transaction එකේ අපිට දාගන්න පුළුවන් අපි කොච්චරක් buy කරාද කියලා. Recoin වලින් අපි buy කරා 19.2ක්. එහෙනම් 19.2ම කියලා type කරන්න පුළුවන් එතන. හරි. ඔන්න USD වලින් වට දාගන්නත් පුළුවන් USDT වලින්. ඔය අපිට coins ප්‍රමාණය දාගන්න එක ලේසියිනේ. එතකොට ඔතන යටින් ඔටෝ පෙන්නනවා මේ කොයින් එකක් කීය ගානේද buy කරේ average price එක අද දවසේදී වෙලාවත් උතන පෙන්නනවා. ඊට පස්සේ උතන add transaction කියන එක ටච් කරන්න තියෙන්නේ. කොයින් 500ක් වෙනකන් ඔයාලට උඩරිම දාගන්න පුළුවන් මෙතෙන්ට. 500ක් ඕනේ නැහැ අපිට. හරි. ඔතන maybe later කියන එක දෙන්න. දැන් මෙතන පෙන්නනවා එතකොට ඔයාලගේ my portfolio එක කියන්නේ RE කියන කොයින් එකට අදාළව ඔයාලට profit එකක්ද loss එකක්ද තියෙන්නේ කියලා ඔතනින් බලා ගන්න පුළුවන් කොච්චරක්ද කියන එක.
හරි කොළ පාටින් දාන විදිහට තිබ්බොත් ප්‍රොෆිට් එක මයිනස් විදිහට රතු පාටින් තිබ්බොත් ලොස් එකක්. උඩ ඊතලෙන් බැක් වෙන්න. ටෝටල් පෝර්ට්ෆෝලියෝ කාට බලා ගන්න පුළුවන් මෙතනින්. හරිද? ඔයා බිලදී ගත්ත තැන ඉඳලා කොච්චර ප්‍රොෆිට් එකක්ද ලොස් එකක්ද තියෙන්නේ කියලා ඔතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි මේක විනාඩි 5න් 5ට තමයි ඔටෝ රිෆ්‍රෙෂ් වෙන්නේ. ඔයාලට ඕන නම් මැනුවල් රිෆ්‍රෙෂ් කරලා බලන්න පුළුවන්. පැහැදිලිනේ? රයිට්. මේ මෙතන දැන් මේ 9.5කට පොඩි අඩුවක් පෙන්වන්නේ අර මේ කොයින් එකේ මේ අප්ඩේට් එතන අර අපි විස්තර ටික දානකොට එතන අර වෙලාව තිබුණේ. ඒ වෙලාවටනේ දැන් අපි මේකෙන් ගන්න. එතකොට මේ වෙලාවේදී ඒ කොයින් එකේ රියල් මාකට් එකේ තියෙන මේ ප්‍රයිස් එකත් එක තමයි ගන්නෙ. ඒතර ඔයාලට ඕන නම් ඒ වෙලාව හරියට ඇඩ්ජස්ට් කරලා දාන්න පුළුවන් බයි කරපු වෙලාවටම. ඒ විදිහට දාගන්නත් පුළුවන්. ඒ විදිහට හරියටම දාගන්න ඕන නම් එහෙම දාගන්න. කොහම හරි ඔයගොල්ලෝ මේක අපි රෆ් රයිඩ් එකක් තියාගන්න ඕනේ. මෙච්චර කොයින් එක අපි මේ ප්‍රමාණයක් බයි කරා කියන එක. ඒකට මේ විදිහට රෙකෝඩ් එකක් තියාගන්න. ඊට පස්සේ කාලෙකදී ආමතු කරවත් මෙතනින් බලපු ගමන් හොයාගන්න ලේසියි. මොන හරි ගැටලු තියෙනවද මේකේ? right. හරි ඔතනින් බැක් වෙන්න මේ යන්න බයිනෑන්ස් එකට. හරි ඔය ටික තමයි එතකොට අපිට බයින් ඇන්ඩ් සෙලින් කරන විදිය සහ ස්ටේක් කරන විදිය ගැන තියෙන ටික. දැන් එතකොට ඔයගොල්ලෝ මෙතනින් තේරුම් ගන්න ඕන දේ තමයි අපේ ස්පොට් ට්‍රේඩින් වල අපි පරමාර්ථය ඊ අපි කතා කරේ මේක ලොන්గ్ ටර්ම් ප්ලෑන් එකක් කියලා. මේක දවසකින් දෙකකින් ගොඩ යන එකක් නෙමෙයි. මේක අපි ප්ලෑන් එක මේ විදිහට කටයුතු කරගෙන ගියොත් අපිට හොඳ තැනකට යන්න පුළුවන්. මේ ෆීල්ඩ් එකේ අපිට ෆ්‍රී එන් කරන්න පුළුවන් ක්‍රම වගේම මේ අපිට කැපිටල් එකක් තියෙනවා නම් අර පැසිව් ඉන්කම් ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. නිකන් හිටියත් සල්ලි හම්බෙන ක්‍රම. ඒක ඇවිල්ලා නිකන් ඉඳලා අහසින් පහත් වෙනව නෙමෙයි. අපි ඒ වෙනුවෙන් කැපකිරීම ටික කරලා තියා ගන්න ඕනේ ඉස්සෙල්ලා. right අපිට කැපිටල් එක ග්‍රෝ කරගන්න එක තමයි අපි මේ ක්‍රමේදී මේ බලාපොරොත්තු වෙච්ච දේ. පැහැදිලි නේද? එතකොට මේ හිතන්නකෝ දැන් ওই මම කියපු ප්ලෑන් එකේ ඔයගොල්ලෝ ගියොත් එහෙම ඔයගලන්ට 2030 කාලේ වෙනකොට සාමාන්‍යයෙන් ඩොලර් 5000ක විතර අවමය කැපිටල් එකක් ග්‍රෝ කරගන්න පුළුවන් ওই ඩොලර් 10 කැපිටල් එකකින්. හරි. වාට හිතෙන්න පුළුවන් මේකේ ෆියුචර් ට්‍රේඩින් කරලා නම් ඊට වැඩිය හොයන්න පුළුවන් වෙන්නේ කියලා. හැබැයි රිස්ක් එකක් තියෙනවා ලොකු රිස්ක් එකක් තියෙනවානේ. එහෙම ලොකු රිස්ක් එකක් ගන්නෙ නැතුව අපි මේකේ කටයුතු කරලා තිබ්බොත් අපිට ප්‍රතිලාභ ගන්න පුළුවන්. ෆියුචර් ට්‍රේඩින් තියාගන්න පොඩි කරන් වලින් දවස ගාන කීයක් හරි වගන්න. එන්නේ ලොකු ප්ලෑන් ගන්න යන්න එපා එකේ. මේකට තමයි ඔයගොල්ලෝ අවධානය දෙන්න. මොකද රිස්ක් එක ගොඩක් අඩු. ස්පොට් ට්‍රේඩින් තමයි රියල් ක්‍රිප්ටෝ කියන්නේ. ඉන්වෙස්ට්මන්ට් තමයි මේකෙදි කරන්න ඕනේ මේ. හරි කොයින්ස් තියෙන ඔයාලගම තමයි වෙන කම්පැනි එකට සල්ලි දාලා ඒගොල්ලෝ ප්‍රොෆිට් දෙනකම් බලාගෙන ඉන්න කතන්දරයක් නෙමෙයි මේ තියෙන්නේ. ඔයාලගම තමයි තියෙන්නේ. හරි මොනවා හරි ගැටලු තියෙනවා නම් කියන්න. right සමහර විට තේරුන්නේ නැති තැන් තියෙන්න පුළුවන්. ඒතකොට ඔයගොල්ලෝ ඊළඟ ක්ලාස් එකට ඇවිල්ලා හරි ආපහු සැරයක් ඒ ටික අහලා ක්ලියර් කරගන්න. ඔයගොල්ලෝ මේ ෆීල්ඩ් එකට ආපු එකේ ප්‍රයෝජනය ගන්න ස්පොට් ට්‍රේඩින් වල අනිවාර්යයෙන්ම කොයින්ස් ටිකක් බයි කරලා තියාගන්න. මොකද මම මේකේ ප්‍රතිලාභ අවස්ථා දෙකකදී හොඳටම අත්විඳලා තියෙන නිසා තමයි මම ඔයගොල්ලන්ට මේක කියන්නේ බය නැතුව. ඔයගොල්ලන්ටත් ඒ ප්‍රතිලාභය ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම හැකියාව තියෙනවා. right හරි එතකොට අපේ ස්පොට් ට්‍රේඩින් ක්ලාස් එකේදී ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන කොටස් කීපය තමයි අපි කතා කරේ. ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නෝට් කරගෙන ඉන්න අපි ඊළඟට දිගින් දිගටම ක්ලාස් තියෙනවානේ. ඒතර ඒ වගේ ඔයගොල්ලන්ට ඒ ටික අහලා ක්ලියර් කරගන්න පුළුවන්. හෙට තියෙනවා අපේ ටෙක්නිකල් ඇනලිසිස් ක්ලාස් එක තියෙනවා. ඒකෙත් අවසානයේ ඕන නම් තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. හරි මම මේක රෙකෝඩින් එක ස්ටොප් කරනවා. මේ ස්ක්‍රීන් එක ෂෙයා කරපු කෙනා ඔතනින් උඩ ඉතලෙන් බැක් වෙන්න. ඔතන මේ උඩ පේන විදිහේ ඔයගොල්ලන්ගේ වෙල්කම් බෝනස් කියලා එකක් තියෙනවා. අන්න ඒක ටච් කරන්න. සමහර අලුතෙන්ම account හදපු කට්ටියට තමයි මේක එන්නේ. අපේ මම කියන්නේ අර අපේ යටතේ account එක හැදුවොත් කියලා. right එතන මෙන්න මේ ටික ඔයගොල්ලෝ මේ task ටික complete කරොත් ඔයගොල්ලන්ට මේවා ගන්න පුළුවන්. right now start trading එක මේ කරලා තියෙන නිසා ඔන්න ඔතන මේ 2000 complete වුණොත් දැන් ඔය ට්‍රේඩින් කරලා ට්‍රේඩින් වොලියුම් එක 2000ක් කම්ප්ලීට් වුණා. දැන් ඔගේ 330ක් කම්ප්ලීට් වෙලා තියෙනවානේ. 2000 කම්ප්ලීට් වුණාට පස්සේ ඔයාට ඔය පහලින් තියෙනවා ක්ලේම් කරන්න පුළුවන්. හරි ඒ ඇවිල්ලා ට්‍රේඩින් ෆී එක ඩිඩක්ට් කරන්න තියෙන්නේ. දැන් අපි තව ට්‍රේඩින් වල ෆී එකක් කැපෙනවානේ. ඒ ෆී එක කැපෙන එකට මෙතනින් මේක ඩිඩක්ට් කරන්න පුළුවන් ඔයගලන්ට. right ඒ විදිහට කරන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලෝ මේ කම්පිටිෂන් වලට පාර්ටිසිපේට් කරනවා නම් Binance app එක ඇතුලේ තියෙන මම අර ඔයගලන්ට කිව්වේ කලින් දවසේ. එතකොට ඒ වගේ රිවෝඩ්ස් එන්නේ අවතරින් බැක් වෙන්න. වම් පැත්තේ උඩ අර ඉරි තුනට යන්න. right ඔතන more services වලට යන්න.
හරි එතන gift and campaign කියලා තියෙන අන්න එක ටච් කරන්න. gift and campaign කියලා command function කියලා තියෙනවා යටින්. ඊට පස්සේ gift and campaign කියලා තියෙන වචනය. alright. ඔතන gift and campaign කියන category එක යටතේ තියෙනවා reward hub කියලා. දකුණු පැත්තේ යටම ඒක ටච් කරන්න. ඔයගොල්ලෝ මේ reward hub එකට ගිහිල්ලා බලන්න. ඒකේ පෙන්නයි ඔයගොල්ලන්ට task complete කරන්න තියෙනවා. ඒව complete කරලා ඒ reward claim කරන්නත් පුළුවන් ඔයාලට. හරි. ඔතන my vouchers වලට ගියොත් එහෙම ඔයාලට මොනවා හරි rewards තියෙනවා නම් එතනින් බලා ගන්න පුළුවන්. my vouchers වලට යන්න. right ඔයාගේ ongoing මුකුත් නැහැ. ඔතන my task වලට එන්න ආයෙත්. හරි. දැන් මෙතන ගත්තොත් එහෙම ඔයා මේ දෙවෙනි එක complete කරලා තියෙනවා. ඒක claim කියලා තියෙන අන්න එක touch කරන්න. මේක තියෙන්නේ ඔක activate දෙන්න. මෙතන $40ක් වාට හම්බ වෙනවා කියලා $40 කොහෙවත් පෙන්නනව නෙමෙයි. මේක spot trading වලට $40 වාට trading fee එක deduct කරන්න පුළුවන්. ඒක ලොකු amount එකක් ඇතර මේ දැන් අපිට අර spot trading ලොකුවට කරනවා නම්. හරි. එතකොට මේ $40න් තමයි ඒක කැපෙන අමතරව සල්ලි කැපෙන්නේ නැහැ. හරි. උතන go to trade කියන එකෙන් ගිහලා trade කරන්න තියෙන්නේ. උතන later කියන එක දෙන්න. හරි කමන්නේ. එතකොට දැන් ඔයා trade දානකොට fee එකක් කැපෙන්නේ නැහැ. අර $40 ඩිඩක්ට් වෙනකම් මේ ෆී එක තියෙනවා. ඔක දවස් ගානකුත් තියෙනවා, ලිමිට් එකක් තියෙනවා. දවස් 30ක් තමයි ඔක ක්ලේම් කරාට පස්සේ තියෙන්නේ. ඒ දවස් 30 ඇතුළතදී ට්‍රේඩ් කරනකොට විතරයි ඔක වළංගු වෙන්නේ. හරි. right. ඊට අමතරව අර ට්‍රේඩින් කම්පිටිෂන් ගැන මම කිව්වේ උතන යන්න දකුණු පැත්ත උඩ තියෙන බැටරි කැල් දෙක වගේ අයිකන් එකට. නෑ. යටින් ට්‍රේඩ්ස් කියන එකට යන්න. හරි ඒකේ ගිහිල්ලා උතන වඩ පේනවාද උඩ කොයින් එකේ ප්‍රයිස් එකට යටින් ට්‍රේඩින් කම්පිටිෂන් කියලා තියෙනවා. අන්න එක ටච් කරන්න. දැක්කේ නේද කහ පාටින් තියෙන ට්‍රේඩින් කම්පිටිෂන්. හා රයිට්. ඔය වම් යටම තියෙනවා ආයෙ ට්‍රේඩින් කම්පිටිෂන් කියලා. ඒක දෙන්න. මේවට පාර්ටිසිපේට් කරනකොට මේතරින් කියලා මේ ජොයින් now කියන එක දෙන්න ඕනේ. දැන් මේක තව දවස් 5යි තියෙන්නේ. අතන ජොයින් now දෙන්නකෝ. හරි උතර පොඩ්ඩක් පල්ලෙහාට ගන්න. උතන මේන් රිවෝඩ් පූල් කියලා තියෙන අන්න එක ටච් කරන්න. ලීඩර් බෝඩ් එකේ වැඩිපුරම ට්‍රේඩ් කරලා තියෙන කට්ටිය ලීඩර් බෝඩ් එකේ පිළිවෙලට තමයි රිවෝඩ්ස් ඩිස්ට්‍රිබියුට් කරන්නේ. අතන පල්ලෙහාට ගන්න පොඩ්ඩක්. දැන් ඔයා දැන් රෙජිස්ටර් උනේ මේ ජොයින් උනේ. ඒ නිසා දැන්ට ඔයාගේ රෑන්ක් එකක් පෙන්වන්නේ නැහැ. ඔයා දැන් උතන ට්‍රේඩ් කරා නම් උතන රෑන්ක් එක පෙන්වනවා. පල්ලෙහාට යනකොට ලීඩර් බෝඩ් එක පෙන්වනවා උතන. රයිට් ඔය තියෙන්නේ පළවෙනි යගේ ඉඳන් දෙවෙනි තුන්වෙනි ඔක්කොගෙම තියෙනවා. මේකේ රිවෝඩ්ස් තියෙනවා පළවෙනි 1000ක් වෙනකම් පිරිසකට තියෙනවා සහ පාර්ටිසිපේට් කරන ඔක්කොටමත් තියෙනවා. පාර්ටිසිපේට් කරන මිනිමම් රික්වයර්මන්ට් එකක් තියෙනවා $500ක් ට්‍රේඩ් වෙලා තියෙනවා. 500 කියන එකේදී අදහස් වෙන්නේ $500ක් ඔයගොල්ලෝ දාලා ට්‍රේඩ් කරන්න ඕන කියන එක නෙමෙයි. හිතන්නකො $10කින් ඔයා කොයින් එක බයි කරලා කොයින් එක ඒ වෙලෙදිම සෙල් කරා කියලා. ඒතර $20ක් වගේ ට්‍රේඩින් වොලියුම් එක බයි කරපු එක 10යි සෙල් කරපු එක 10යි 20ක් විතර කැල් වෙන්නේ. හරි. ඒ විදිහට 500 කම්ප්ලීට් කරලා තිබ්බොත් $5ක් වාට හම්බ වෙනවා කම්පිටිෂන් එක අවසානයේදී. රයිට් අන්තිම ඉවර වෙන දවසේදීම හම්බ වෙනව නෙමෙයි දවස් ගානක් තියෙනවා ඊට පස්සේ හම්බ වෙන්නේ. ඔකේ අතර පල්ලෙහා තියෙනවා මේ pages. අතර පස්වෙනි එක ටච් කරන්න. දැන් අතර පළවෙනි 50 දෙනාට වෙනකන් ඔය ඉන්න සෙට් එකට 50 දෙනාට වෙනකන් නෑ ඔගේ රිවෝඩ්ස් තියෙනවා පළවෙනියට තියෙනවා $15000ක් හම්බ වෙනවා. දෙවෙනියට හම්බ වෙනවා මට මතක විදියට ඉන්න බලන්න. දෙවෙනියට හම්බ වෙනවා $12500ක් හම්බ වෙනවා ඩොලර්ස් වලින්. තුන්වෙනියට හම්බ වෙනවා 10000ක්, හතරවෙනියට 7500යි, පස්වෙනියට 5000ක් හම්බ වෙනවා. හයවෙනියගේ ඉඳන් 20 වෙනියට වෙනකන් $50000ක් බෙදිලා යනවා සමානව. ඒ කියන්නේ 50000 බෙදීම 15 15 දෙකට බෙදෙන්නේ 50000 බෙදීම 15 කියලා කියන්නේ $3333 ගානේ බෙදෙනවා. රයිට් ඊට පස්සේ 21 වෙනියාගේ ඉඳන් 50 වෙනියා වෙනකල් ඒ කියන්නේ 30 දෙනෙක්ට ඒගොල්ලෝ අතර බෙදෙනවා 50000ක් 50000 බෙදීම 30 $1666ක් ඒගොල්ලෝ අතර බෙදලා යනවා. ඒ කියන්නේ 1666 ගානේ බෙදලා යනවා. රයිට් ඊට පස්සේ 50 වෙනියාගේ ඉඳන් 200 වෙනකම්
150 දෙනාට ඩොලර් 80000ක් බෙදලා යනවා. 80000 බෙදීම 150. ඩොලර් 533ක් හම්බ වෙනවා. රයිට්. එතකොට දැන් මම ඔකට පාර්ටිසිපේට් කළා මගේ ටාගට් එක තියෙන්නේ මේ 200 ඇතුලේ ඉන්න. මම දැනට ඉන්නේ 177. ඔයාලට ගිහලා බලන්න පුළුවන් පල්ලෙහාට. පල්ලෙහාට යන්න පොඩ්ඩක්. මේ පේජස් වල යන්න තියෙන්නේ අර 7 9 විදිහට යන්නකෝ. 17 වෙනි පේජ් එකට යනකම් යන්න. හරි ඔන්න නෑ 18ට යන්න. හරි 177 ඉන්නේ. බ්‍රිලියන්ස් කියලා තියෙන්නේ. දැන් මම දැන් ඔකේ ටිකක් උඩට එන්න ඕනේ. දැන් ආයෙ ට්‍රේඩ් කරන්න ඕනේ. මොකද හේතුව දැන් කලින් මම 100 ළඟට 100 සීමාවේ ඉඳලා තමයි හිටියේ. මොකද දැන් මේ පැය ගානටත් දැන් ට්‍රේඩ් කරන ඕන කට්ටිය. දොරක පැය දෙකකින් දෙකට වගේ තමයි අප්ඩේට් වෙන්නේ. එතකොට දැන් අනිත් අය මාව පහු කරලා කියලා තිබ්බොත් එහෙම මම 200 පල්ලෙහාට යනවා. එතකොට මම ඊළඟ රෑන්ක් එකට තමයි යන්නේ. එතකොට මම 200 ඇතුලේ ඉන්නවා නම් දිගටම ට්‍රේඩ් දාන්න ඕනේ. දැන් ට්‍රේඩින් කරන්න ඕනේ. වොලියුම් එක හදන්න ඕනේ. එතකොට ඒ විදිහට 200 ඇතුලේ හිටියොත් ඔය ඩොලර් 533ක් මට හම්බ වෙනවා. රයිට්. ඒගොල්ලන්ටත් ඒ වගේ ඒවා try කරන්න පුළුවන්. පොඩ්ඩක් ඕවා තියාර කරන්න කැපිටල් එකක් තියාගෙන කරන්න ඕනේ. හරි. එතකොට ඔය දේවල් වලට පාර්ටිසිපේට් කරන්න පුළුවන්. එතකොට මේවා නිකන් ලොකු දේවල් නෙමෙයි මේවා. බොහොම ලේසි දේවල් කරන්න තියෙන්නේ. earn කරන්න පුළුවන් මේවයි. රයිට්. උඩ ඉතලෙන් බෑක් වෙන්න. දකුණු පැත්තේ උඩ කතරේ ටච් කරන්න. ඒ වගේම ඔය RE කියන එකෙත් මේ තියෙනවා ට්‍රේඩින් කම්පිටිෂන් එකක්. හරි. ඒකෙත් ඔයගලන්ට කොයින් එක සර්ච් කරලා ගත්තා නම් RE කියන එකේ එතන පෙන්නනවා ට්‍රේඩින් කම්පිටිෂන් කියලා. ඒගොල්ලෝ සර්ච් කරලා ගන්න කොයින්ස් වල බලන්න ට්‍රේඩින් කම්පිටිෂන් කියලා තියෙනවා නම් ඒ වගේ කම්පිටිෂන් එකක් තියෙනවා. RE එකේ තියෙනවා කයිට් එකේ යනවා මේ වෙලාව එකක්. කයිට් එක අද පටන් ගත්තේ. RE එක නම් ඊයේ හෝ පෙරේද පටන් ගත්තේ. ඊයේ පටන් ගත්තේ RE එක. රයිට් ඒවට පාර්ටිසිපේට් කරන්න පුළුවන්. මේ අර කැපිටලක් තියෙන කට්ටියට ඩොලර් 10න් කරගෙන යන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. මොකද හේතුව දැන් අර ඒ ඩොලර් 10න් බයි කරනවා සෙල් කරනවා කරලා ලොකු amount එකක් වොලියුම් එකක් හදන්න අමාරුයිනේ. ඒ නිසා. රයිට්. ඒ ටිකත් බලන්න එහෙමනම් try එකක් දෙන්න. මේ ස්පොට් ට්‍රේඩින් තමයි රියල් ක්‍රිප්ටෝ කියන එක මල්ක තියාගෙන හැමෝම ඉස්සරහට යන අතාරින්න එපා මේ ෆීල්ඩ් එක. ඔයගොල්ලෝ කොහොම හරි මේ බුල් මාකට් එකක් නැත්නම් ඔය බුල් රන් එකක් කියන එක අපි කතා කරේ. ඒකක් දැක්කාට පස්සේ ඔයගොල්ලන්ට හිතෙයි මේකේ කොච්චර දේවල් තියෙනවද කියන එක. තවත් ඒකට අපි මේ ප්ලෑන් එක කරගෙන යන එක තමයි වැදගත් වෙන්නේ. හරි මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න ළමයි ඔයගොල්ලන්ට. ඕකේ එහෙම ගැටලු නැත්නම් අපි අද ක්ලාස් එක එන්ඩ් කරනවා. එහෙනම් හෙට ක්ලාස් එකේ තමයි අපි ආයෙ හම්බෙන්නේ. ඔව් කියන්නේ. මේ බයිබිට් එකට මේ සල්ලි ට්‍රාන්ස්ෆර් කරන විදිය සර්ට පුළුවන්ද මේ ටෙලිග්‍රෑම් එකට දාන්න? ටෙලිග්‍රෑම් එකට දාන්න බැහැ. ඒකට වීඩියෝ එකක් හදලා දාන්න වෙන. අපි වගේ එක ස්ක්‍රීන් එක ෂෙයා කරගෙන කරමු. මේ තව එක්කෙනෙක් හිටියනේ ඉස්සලා ප්‍රශ්නයක් තියෙන කෙනෙක්. ඔව් සර් ඉන්නවා. හරි. ඔයාගේ ස්ක්‍රීන් එක දෙන්නකෝ ඉස්සලා. ඒකේ පොඩි දෙයක් තියෙන්නේ. කවුද? ඊට පස්සේ ඔයාගේ ගන්නම් බයිබිට් එකේ ප්‍රශ්නේ. ආසම්. ඔයාගේ ස්ක්‍රීන් ෂෙයා කරන්න පුළුවන් නේ සංජීවගේ. මගේ ක්ලීන් එක එදා ෂෙයා කරන්න බැරුව ගියා. එහෙම වුණොත් මිස්ටර් කියලා මිස් තමයි මට ටෙලිග්‍රෑම් එකත් හදලා දුන්නේ. ඔව්. මට දෙකම හදලා දුන්නේ මිස්. මිස්ටර් කියලා පොඩ්ඩක් ෂෙයා කරන්න පුළුවන් බැරුව නම් ෂෙයා මට කරන්න නැතුවද කරේ? නෑ ෂෙයා කරා මිස්ටර් ෂෙයා කරා මම හැබැයි. ෂෙයා කරා නම් ෂෙයා කරන්න පුළුවන් ආට. අපි ගමු. ඉන්නකෝ බලන්න. හරි මේ කවුද? අපේ රත්න යන්නකෝ මේ වගේ බයිනන්ස් එකට. හරි. රයිට් ඔතන වම් පැත්තට කතර ටච් කරන්න ඔයාගේ මේ පරණ ඇප් එකක් තියෙන්නේ. ඇප් එක අප්ඩේට් කරේ නැද්ද? කරේ නෑ සර් ළඟදි කරේ නෑ. හරි. ඒක තමයි අතන ප්‍රශ්නේ තියෙන්නේ. බලන්න අප්ඩේට් එකක් තියෙනවද කියලා ඉස්සලාම. යන්නකෝ වම් පැත්තේ උඩ ප්‍රොෆයිල් අයිකන් එකට. ප්‍රොෆයිල් අයිකන් එකට යන්න. හරි. 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 ඔතන දකුණු පැත්තේ උඩ තියෙනවා සෙටින් අයිකන් එක. ඒකට යන්න. හරි. ඔතන බලන්න පහළට ගන්නකෝ. check for update කියලා තියෙන අන්න එකද? අප්ඩේට් කරන්න.
මේ බයිනන්ස් ඇප් එකේ අලුතෙන් අප්ඩේට් එකක් ආවම ඔයගොල්ලෝ ඇප් එක ඕපන් කරද්දි මේක පෙන්නනවා. අප්ඩේට් version එකත් එක්ක. ඒතකොට ඒක අප්ඩේට් කරන්න. මගේ කීප දෙනෙක් අහලා තිබුණා මේක කරන්නද කියලා. ඒක අහන්න දෙයක් නැහැ. අප්ඩේට් එකක් කියලා කියන්නේ දැනට තියෙන ක්‍රමේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් බග් එකක් තියෙනවා නම් ඒක ෆික්ස් කරලා එන එක හොඳ දෙයක් නේ. වගේ මේක මදි. මේ මෙමරි ඔව්. මොන හරි ටිකක් අයින් කරගන්න වෙනවා. අයින් කළා එනම් කරගන්න පුළුවන් නේ ඒක. හරි thank you. හරි ඕකේ. මේ අනිත් එක්කෙනා ස්ක්‍රීන් එක දෙන්න මට. අනිත් අයට මේ ගැටලු තියෙන කට්ටිය ඉන්නවා නම් ඉඳලා ඒ ටික ක්ලියර් කරගන්න. අනිත් අයට නැත්නම් ක්ලාස් එකෙන් ජොයින් මේ ලීව් වෙන්න පුළුවන්. එහෙනම් හැමෝටම good night. Thank you. good night sir. Okay. හරි සංජීව යන්න වගේ ඉස්සලාම යන්න බයිබිට් එකට යන්නකෝ ඉස්සලාම වගේ. මෙයාගේ බයිබිට් account එක පාවිච්චි කරන්න හේතුව මෙයා ඉන්නේ යුරෝප් වල. එතකොට එහෙ බයිනන්ස් අයින් කරා. බයිනන්ස් යූස් කරන්න බෑ යුරෝප් වල. මම මේ මැසේජ් එක ඔයගලන්ට කලින් දැම්මා. එතකොට මේ බයිනන්ස් එකේ තියෙන ඇසෙට් එක දාගන්න ඕනේ බයිබිට් එකට. ඒක බයිනන්ස් එක අයින් කරන්න හේතුව යුරෝප් වල තියෙනවා මේ ක්‍රිප්ටෝකරන්සි එක්ස්චේන්ජ් පාවිච්චි කරනකොට එහෙ ඔපරේට් වෙනවා නම් මිකා ලයිසන් එක ගන්න ඕනේ. මිකා කියලා ලයිසන් එකක් තියෙනවා. ඒකට බයිනන්ස් එක කලින් තිබුණා ඒක. ඒගොල්ලන්ට ඒක අප්ඩේට් කරන්න කියලා තිබුණා. ජූලි 1 වෙනිදා වෙනකොට. හැබැයි බයිනන්ස් එකට ඒක කරගන්න බැරි වුණා. ඒකත් එක්ක යුරෝප් වලින් මේ බයිනන්ස් එක අයින් කරා. එතකොට එහෙ පාවිච්චි කරන්න බයිබිට් කියන එක්ස්චේන්ජ් එකේ යුරෝප් වලට වෙනම ප්ලැට්ෆෝම් එකක් දීලා තියෙනවා ඇප් එකක්. එතකොට ඒක තමයි මේ පාවිච්චි කරන්න මෙයාට ඒක දාලා දීලා තමයි මේ තියෙන්නේ. right. දැන් බයිනන්ස් US කියලා USA වලට වෙනම එකක් තියෙනවා. අපි පාවිච්චි කරන ග්ලෝබල් බයිනන්ස් එක නෙමෙයි US වල පාවිච්චි වෙන්නේ. තර එක එක රටවල් වල ඒ රෙගියුලේෂන් වලට අදාළව ඒ විදිහට මේ එක්ස්චේන්ජ් වලින් වෙනම account එකක් වෙනම ඇප් එකක් දෙන අවස්ථා තියෙනවා. ඔක ක්ලෝස් කරන්න එක අතරින් යට තියෙන කතරයක් තියෙන්නේ. ජොයින් now හරි. වම් පැත්තේ උඩ තියෙන ප්‍රොෆයිල් අයිකන් එකට යන්න. හරි account එක verify වෙලා තියෙන්නේ. එතන ඩීතලින් back වෙන්න. දකුණු පැත්තේ යට asset එකට යන්න. right ඔක okay කරන්න. ඔය deposit කියන එක touch කරන්න. ඔයාගේ මොකද්ද coins තියෙන්නේ අරගේ? USDC ද මොනවද තියෙන්නේ? USDC තිබුණා ඊට පස්සේ මම home ගත්තනේ home coin ද තියෙන්නේ එකේ? home coin. හරි. ඔතන deposit crypto කියන එක touch කරන්න. deposit crypto. හරි. ඔතන search කරන්න උඩ home කියලා. හරි. ඔක touch කරන්න. coin එක select කරන්න. යට coin එක select කරන්න. හරි. base mainnet. ඔය base mainnet කියන එක touch කරන්න. හරි. ඔය wallet address එක copy කරගන්න. අර කොටු දෙකක් තියෙන චූටියට. ඒක touch කරන්න. හරි. දැන් යන්න Binance එකට වගේ. මේ network එක Binance එකේ තියෙනවද බලන්න ඉස්සෙල්ලා. මට black screen එකක් පෙන්නන්නේ මොකද්ද තියෙනවා වගේ. right හරි. හරි. ඔයගේ තියෙන්නේ earn එකේ තියෙන්නේ. උඩ earn කියන එක touch කරලා ඒක redeem කරන්නකෝ. redeem. ඔය ටික එක දාලා redeem දෙන්න. confirm දෙන්න. දකුණු පැත්තේ උඩ කතරේ touch කරන්න. හරි. ඔතන උඩ funding එකට යන්න.
නෑ ස්පොට් එකනේ ස්පොට් එකට යන්න. හරි ඔතන මේ වම් පැත්තේ තියෙනවා overview කියන එකට යටින් ස්පොට් කියලා වචනයක් ඒක ටච් කරන්න. ඔව් සර්. හරි ඔතන send කියන එකට යන්න. දැන් ඔතන withdraw asset එකට යන්න. home කියන එක ටච් කරන්න. හරි ඕක ඉග්නෝර් කරන්න. ඔය දකුණු පැත්තේ උඩ කතරේ ටච් කරන්න. ඇඩ්‍රස් කියන තැන ටච් කරලා අර කොපි කරගෙන ආපු එක පේස්ට් කරන්න. ඔය පේස්ට් කියන එක ටච් කරන්න කෙලින්ම. පේස්ට් කියලා වචනයක් තියෙන්නේ. හරි උඩ select network කියන එක ටච් කරන්න. ඔය base කියන එක ටච් කරන්න. හරි ඊට පස්සේ next දෙන්න. හරි amount එක දාන්න max කියන එක ටච් කරන්න. හරි ඊට පස්සේ withdraw. හරි ඊට පස්සේ ඔය ස්ලයිඩ් කරන්න දේ ඊතලේ ඇදගෙන යන්න දකුණු පැත්තට. හරි පාස් කී එක ටච් කරලා ෆෝන් එකේ ස්ක්‍රීන් ලොක් එක ගිහලා ඒක දෙන්න. ෆෝන් එකේ ස්ක්‍රීන් ලොක් එක ගිහලා මේක දෙන්න. facial verification හරි එක සර්. face verification එක ටච් කරන්න. පල්ලෙහාම ඇති මේ verify කියලා. ස්ක්‍රීන් එක verify උඩට තල්ලු කරන්න. face verification ස්ක්‍රීන් එක security ඒකද සර්? ස්ක්‍රීන් එක උඩට තල්ලු කරන්නකො පල්ලෙහා තව තියෙනවා. ආ verify දෙන්න. while using the app paste කරන්න ඔකට. ස්ටක් වුණාද? ප්‍රශ්නයක් ඇයිද? ආ නැත්නම් iPhone එක බලන්න. ඔව් මූණට සමාන්තරව අල්ලන්න. ඔය ෆ්‍රේම් එකට අල්ලන්න තියෙන හරියට මොකද කරන්න නැහැ. ඔය රවුමට හරියට මූණ අහු වෙන විදිහට අල්ලන්න තියෙන්නේ. කැමරාව දිහා බලන්න. රයිට් හරි. පොඩ්ඩක් try again දෙන්න. ෆෝන් එක පොඩ්ඩක් මූණට සමාන්තරව තියාගන්න කෙලින් අල්ලන්න. හරි ඔහොම ඉන්න. රයිට්. මම ඉන්න ලෝඩ් වෙනකම් මුකුත් කරන්න එපා. හරි. වෙරිෆිකේෂන් එක කම්ප්ලීට්. එතකොට ඒ ඇසෙට් එක ට්‍රාන්ස්ෆර් වෙනවා. මේක විද්‍රෝ වෙනවා. දැන් ඔය මේ අපි කරේ දැන් මේ බ්ලොක් චේන් එකක් හරහා මේක ට්‍රාන්ස්ෆර් වෙන්නේ. එතකොට අපි නෙට්වර්ක් එකක් සිලෙක්ට් කරේ. මම ඔයාලට කලින් කියලා දෙනවා අපි වෙන එක්ස්චේන්ජ් මේ සේම් එක්ස්චේන්ජ් එකේ අපි ගනුදෙනු කරනවා නම් අපිට කෙලින්ම දැන් Binance to Binance නම් Binance ID එකට යවන්න පුළුවන්. Binance එකේ ඉඳලා වෙන එක්ස්චේන්ජ් එකකට යවනකොට අපි මේ ක්‍රිප්ටෝ නෙට්වර්ක් එකක් හරහා යවන්න ඕනේ. එතකොට මේ බේස් කියලා
මේකට මේ සරි බේස් නෙට්වර්ක් එක පාවිච්චි වෙන එක්ස්චේන්ජ් දෙකම ගත්තොත් එහෙම බයිනෑන්ස් එකයි බයිබිට් එකේ දෙකේම තියෙනවා. එතකොට බයිනෑන්ස් එකේ BSC නෙට්වර්ක් එකක් තිබුණා. හැබැයි බයිබිට් එකේ BSC නෙට්වර්ක් එක නැහැ. ඒකෙන් ට්‍රාන්ස්ෆර් කරන්න බෑ. ඒතර සේම් නෙට්වර්ක් එක අනිවාර්යෙන් සිලෙක්ට් කරන්න ඕනේ. නැත්නම් ඒ ඇසෙට් එක බ්ලොක් චේන් එකේ අතරමං වෙනවා. හරියට අපි දැම්මේ නැත්තම්. හරි උඩ ඉතලෙන් බෑක් වෙන්න. දැන් බයිනෑන්ස් එකෙන් මේක එහා පැත්තට ගියා. දැන් අපි බලන්න ඕනේ අරකට ආවද කියන එක. හරි. එන්නේ නැති වෙන්නේ නෑ එනවා. අර බ්ලොක්ස් එක කම්ප්ලීට් වුණාට පස්සේ එනවා ඒක ඉක්මනට. උඩ ඉතලෙන් බෑක් වෙන්න. හරි. ඔයා යන්න මේකට ආපස්සට බයිබිට් එකට. දකුණු පැත්තේ අර සෙට් එකට යන්න. ඔතන රිෆ්‍රෙෂ් කරන්න පල්ලෙහාට ඇදලා තාරින්. ඔය පේජ් එක. හරි. තාම ඇවිල්ලා නැහැ. බයිනෑන්ස් එකෙන් හරියට මෙහාට ගියාට තාම ඇවිල්ලා නැහැ. ඔතන දකුණු පැත්තේ උඩ තියෙන අර පොඩි කොටුවක් වගේ අයිකන් එකක් ඒක ටච් කරන්න. දැක්කද දකුණු පැත්තේ උඩ තියෙන්නේ? පොතක් වගේ අයිකන්. හරි. මෙන්න උඩ ඉතලෙන් බෑක් වෙන්න. right රිෆ්‍රෙෂ් කරන්න ආයෙත්. පල්ලෙහාට ඇදලා දාරින්. තාම නෑ. තාම නෙට්වර්ක් එකේ අර ටික මේ කම්ප්ලීට් උන්නේ නැහැ. ඒකයි දාපු ගමන් මේනේ නෑ නෙට්වර්ක් එකක් යද්දි මම අර ඔයගොල්ලන්ට බිට්කොයින් ට්‍රාන්සැක්ෂන් එකක් කරද්දි මම කිව්වේ විනාඩි 3ක් විතර යනවා කියලා. අන්න ඒ වගේ අර මෙහෙම නෙට්වර්ක් එකක් හරහා අපි ට්‍රාන්සැක්ෂන් එකක් කරනකොට ඒකේ අර බ්ලොක්ස් ටික වෙරිෆයි වෙන්න පොඩි වෙලාවක් යනවා. එක කොයින්ස් වලට එක නෙට්වර්ක් එකට වෙලාව වෙනස් වෙන්න පුළුවන්. සමහරවිට පොඩි වෙලාවක් යන්න පුළුවන්. අපිට ඒක බලා ගන්න පුළුවන්. දැන් ටික වෙලාවකින් මෙතන පේන්නනවා ඇසෙට් එක වගේ මෙතනට ඇතුළට එනවා කියන එක පේන්නනවා. ඊට පස්සේ ඒකේ බ්ලොක්ස් ටික කම්ප්ලීට් වුණාට පස්සේ ආගේ ඇසෙට් එකට එනවා උතන. හරි. ඔය යන්න උතර වම් පැත්තට හෝම් කියන එකට යන්න. වම් පැත්තේ උඩ ප්‍රොෆයිල් අයිකන් එකට යන්න. රයිට් ඔතන යටම තියෙනවා Bybit Pro කියලා. ඒක ටච් කරන්න. හරි. දකුණු පැත්තේ යට ඇසෙට් එකට යන්න ආයේ. හරි තියෙන you have one deposit request කියලා තියෙන pending එක තියෙන pending confirmation. right ඒක ටච් කරන්නකෝ. හරි ඒතකොට පෙන්නනවා මෙතන ඩිපොසිට් එකේ මෙතන තාම පෙන්නේ මෙතන 39ක් කියලා තියෙන්නේ. අර මේ බ්ලොක්ස් කම්ප්ලීට් වෙන්නේ. මේ බ්ලොක්ස් වල වෙරිෆිකේෂන් 30ක් එන්න ඕනේ. 39ක් දැන් කම්ප්ලීට් වෙලා තියෙන්නේ. ඒතකොට ටිකක් කම්ප්ලීට් වුණාට පස්සේ තමයි ට්‍රාන්සැක්ෂන් එක සක්සස් වෙන්නේ. සම්පූර්ණයෙන් එන්නේ මේ පැත්තට. උදාහරණ බ්ලොක්චේන් එක ට්‍රාන්සැක්ෂන් එකක් වෙන විදිය. මම කිය අර දැන් අර බැංකුවක් කරා අපි ගණන්දුරක් කරොත් එහෙම කොහොමද වෙන්නේ? බැංකුවේ ට්‍රාන්සැක්ෂන් එක වෙරිෆයි කරන්නේ එක තැනකින්. ඒතර ඒ වගේ මේක දැන් 30කින් ට්‍රාන්සැක්ෂන් එක වෙරිෆයි වෙනවා. right ඒක තමයි මේ බ්ලොක්චේන් එකේදී සිද්ධ වෙන දේ. හරි දැන් ඔක තව පොඩි වෙලාවක් යනකොට ඔය ටික කම්ප්ලීට් වෙලයි. මේක හරි සර් මේ ගොඩක් ඉස්සෙල්ලා සර් මේ ආයේ වඩ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ මගේ දැන් මම මාස ගානක් වෙනකම් මගේ තිබුණා මං සෙල් වල එකක් දැම්මා මේ ඊට පස්සේ සෙල් වල එක දැම්ම ස්පොට් ට්‍රේඩින් එකේ ඊට පස්සේ අඩු වුණා. එතකොට ඕවියු එකේ සර් පුල් එක පෙන්නනවා දැන් මේ ඔය තියෙන්නේ මං ඕඩර් මේ සෙල් කරාට පස්සේ ඉතුරු වෙච්ච ගාන ඔය. එතකොට අර පුල් එක පෙන්නන්නේ ඕවියු එකේද? මට පොඩක් පොඩ එන්න මගේ මේ මොකක් හරි මගේ පැත්තේ ප්‍රශ්නයක් කියලා ඇහෙන්නේ නැතුව ගියා. අය කියන්නේ ඕවියු කියන එකේ සර් හරි මං සෙල් ලෝඩ් එක දැම්ම 452 වගේ බයිනෑන්ස් එකේ බයිනෑන්ස් ඔව් මං මේ කියන්නේ ස්පොට් ට්‍රේඩින් කරා 452ක් USDT 6ක දැම්මා. හරි 452 ඒ කියන්නේ අවබෝධයක් නැතුව දැම්මා. ඊට පස්සේ කොහමද ඒක මෙයා වුණා සෙල් වුණා.
එතකොට ඒ අඩු වෙලා තමයි 400% අඩු වෙලා තමයි 15870 දැන් තියෙන්නේ. හරි. එතකොට ඒකේ ඕවිව් එකේ ෆුල් එක 16320 ගණක් පෙන්නනවා. යන්නකෝ බයිනෑන්ස් එකට කොහොමද වගේ. දැන් ඔක්කොම ට්‍රාන්ස්ෆර් කරේ නැද්ද ඉස්සෙල්ලා මෙතනට? නෑ මගේ ඕවිව් එකේ තමයි පෙන්නන්නේ 16000 ගාන. මෙහෙමයි ඕවර්විව් එකේ පෙන්නන්නේ අපේ අනිත් වලට ඔක්කොගෙම එකතුව. ස්පොට් වලට එකේ තියෙනවයි ෆියුචර් වලට එකේ තියෙනවයි earn එකේ තියෙනවයි ඔක්කොගෙම එකතුව තමයි ඕවර්විව් එකේ පෙන්නන්නේ. හරි තව ඩොලර් 6ක් තියෙනවා මේකේ තියෙනවා 452ක් තව. හරි. එතකොට ඒකත් ට්‍රාන්ස්ෆර් කරගන්න ඕනේ. ඒක තියෙන්නේ ස්පොට් වලට එකේ. උඩ ස්පොට් කියන එක ටච් කරන්න. අන්න ෆන්ඩින් එකට දාලා ඇත්තේ ඔයක. ෆන්ඩින් එකට යන්න. නැද්ද ඒකෙත් නැද්ද? නෑ earn එකේ නෙමෙයි. ආයෙ එන්නකෝ overview එකට. ඔතන ඔය home කියන එක ටච් කරන්න. නෑ. මේ ඒ home එක නෙමෙයි. අර coin එකේ නම ටච් කරන්න. asset එකට යන්නකෝ ආයෙත්. ඔතන තියෙන home coin එකේ නම ටච් කරන්න. හරි. ඔතනින් යන්නත් පුළුවන්. send කියන එකට යන්නකෝ. මේක cross margin වලට දාලා තියෙනවා. ඒකයි මේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න. මට ආවේ කොස් මාජින් කියන එකද සර් මට ආවේ මම නෑ වෙල එක. ඒකට තමයි දාලා තියෙන්නේ. ඔතන මේ ඔක් පල්ලට දාන්නකෝ. හරි. ඔතන cross margin කියන එක ටච් කරන්න. හරි. ඔතන transfer එකට යන්න. ට්‍රාන්ස්ෆර් කියලා තියෙන ඔය මැද බටන් තුනක් තියෙන්නේ. borrow, repay, transfer කියලා. හරි. ඔතන දකුණු පැත්තේ උඩටයි පල්ලෙහාට ඊතල දෙකක් තියෙන්නේ. අන්න ඒක ටච් කරන්න. නෑ. පල්ලෙහාට දාන්නකෝ. බෑක් කරන්න. අර මේ උඩටයි පල්ලෙහාට දාන්න හරි. ඔතන BTC කියන එක ටච් කරලා ඒක home කියන coin එකට මාරු කරන්න. හරි. ඔතන max දීලා confirm transfer. ඕකේ. හරි. දැන් ආයෙ එන්න ස්පොට් එකට. ඔතන උඩ ස්පොට් එක යටතේ ස්පොට් කියලා තියෙන තව. cross margin ගන්න right. ඔතන send වලට යන්න ආයෙ. වගේ ආය පාරක් 11ක් කැපෙනවා මේ home coin වලින්. send ඔතන withdraw asset. home අපි ට්‍රාන්සැක්ෂන් එකක් කරනකොට ක්‍රිප්ටෝ නෙට්වර්ක් එකක් කරා ඒකේ ගෑස් ෆී එක අපි ඩොලර් 10ක ප්‍රමාණයක් කරත් එකම ගෑස් ෆී එක ඩොලර් 10000ක කරත් එකම ගෑස් ෆී එක හැපෙනවා. හෝම් කියන එක ටච් කරන්න අතන. ඇඩ්‍රස් එක පේස්ට් කරන්න ඉස්සෙල්ලා කොපි කරපු එකම තියෙනවනේ. පේස්ට් කරන්නද? පේස්ට් කරන්න. නෙට්වර්ක් එක සිලෙක්ට් කරන්න බේස්. රතු පාට නොටිෆිකේෂන් එක ක්ලෝස් කරලා ඉන්න. right. බේස්. next. next then. පේස්ට් කරන්න ඕනේ. next then. amount එක දාන්න max. දකුණු පැත්තේ max කියලා තියෙන එක ටච් කරන්න.
withdraw. හරි. ඔතන අදින්න අර ඊතලේ. ෆෝන් එකේ ස්ක්‍රීන් ලොක් එක විතරයි ඉල්ලන්නේ ඒක දෙන්න. ඒකේ ආ වෙරිෆයි සර්. වෙනවා. හැම වෙලේම ෆේස් වෙරිෆිකේෂන් ඉල්ලන්නේ නැහැ. හරි. විනාඩි ගණක් යනකොට අර පැත්තට ගියේ ටික. යන්නකෝ බයිබිට් එකට අර කලින් ටික ඇවිල්ලා ඉතින්. දකුණු පැත්තට ඇසට් එකට යන්න. රිෆ්‍රෙෂ් කරන්න. තාම ඇවිල්ලා නැද්ද? තව එකලයි තියෙන්නේ සර්. පොඩ්ඩක් ඉන්න. ඔතන ඔය මේ ඇසට් account කියලා තියෙන්නේ. එතන account එකට යන්න. සෙට් account නෑ ඒ කෙලින් දකුණු පැත්තේ අර පොඩි තියෙන්නේ මේ ඔරලෝසුවක් වගේ ගන්න. history එක. ඒකට යන්න. කරාගේ වෙනසක් වෙනවා. මොකද ඕපන් වෙන්නේ නැද්ද ඒකේ? ඇසට් එකට ගිහලා යන්න එකට. සර්. ඔය කියන්නේ මේ අර එතන account කියන වචනට වම් පැත්තේ තියෙන asset කියලා. සෙට්. දැන් අරකට ටච් වෙනවද බලන්න. ඒක ටච් කරනවා නැත්නම් ඔව් පල්ලෙහාට ඔව් අදින්න. ඔරලෝසු වගේ. ටච් වෙන්නේ නැද්ද ඒක? දැන් මොකද ඕපන් වෙන්නේ නැද්ද? දකුණු පැත්තේ උඩ තියෙන මේ කොටුවට යන්න. උඩ ඉතලෙන් බෑක් වෙන්න. ඒක ආවේ නැත්තේ. මම ඉන්න දකුණු කේපිරි පැත්ත නැද්ද නේ සර්? ඈ සර් 30 පිරෙන්නවා කියලා. නෑ ඒත් පෙදර පෙන්නන දකුණු පැත්තේ යට තියෙන earn එකට යන්න. නෑ ආපහු යන්නකෝ මේ asset එකට. වම් පැත්තේ home එකට එන්න ආයෙත්. දකුණු පැත්තේ උඩ bell icon එකක් තියෙන 10 කියලා වෙරලා ඒක ටච් කරන්න. notifications. දැක්කනේ? ඔව් දැක්ක බෙල් එක 10ක් තියෙනවා. ඒක ටච් කරාද? ඉස්කෝලට ටච් වෙන්නේ නැහැ. හරියට ටච් උන්නේ නැහැ නේද? රිෆ්‍රෙෂ් කරලා ඉන්න බලන්න. රිෆ්‍රෙෂ් කරන්න පල්ලෙහාට දාලා. ප්‍රෙස් කරන්නේ කොහොමද සර්? පල්ලෙහාට ඇදලා තාරින්න ස්ක්‍රීන් එක. තව පාරක් කරන්න. දැන් බලන්න. your deposit confirm.
කන්ෆර්ම් වෙලා තියෙනවානේ. හරි අනිත් එක තාම පෙන්ඩින් දෙවෙනි එක. ඔය විව්මෝ කියන එක ටච් කරන්න ඩිපොසිට් කන්ෆර්ම් කියන එකේ විව්මෝ කියන එක දෙන්න. කන්ෆර්ම් එකේ හරි මේ ටික ඇවිල්ලා තියෙන්නේ මේකට. මෙතන ඩිපොසිට් ඉන්ෆර්මේෂන් රික්වයර්ඩ්. go to process කියන එක දෙන්න. process. අපට එන්න ඩිපොසිට් ෆ්‍රෝම් ප්ලට්ෆෝම්. හරි අනිත් එකත් ආවා ක්‍රිප්ටෝ සර්විස් ප්‍රොවයිඩර්. ඔය පළවෙනි එක ටච් කරන් ප්ලැට්ෆෝම් ඕ ක්‍රිප්ටෝ සර්විස් ප්‍රොවයිඩර් කියන එක. ඔය යුරෝප් වල අර මේ රෙගියුලේෂන් වැඩි හින්දා ඔය බලන්නේ කොහෙන්ද එන්නේ කින්ද බන්ද ටික බලනවා. ඒක ටච් වෙන්නේ නැද්ද? හරි. ඔහම ඉන්න. හරි ඒක හරි. ඒක සිලෙක්ට් ඒක කතරෙන් අයින් කරන්නකෝ ඒක. ඔය ඔරිජිනේෂන් ඔෆ් ප්ලැට්ෆෝම් කියන එකේ ඩ්‍රොප් ඩවුන් එක ටච් කරන්න. ඔය දෙවෙනි එකේ මේ ඩ්‍රොප් ඩවුන් එක ටච් කරන්න. පල්ලෙහාට ඔව්. උතර පල්ලෙහාට කරන්න. බයිනන්ස් එක තියෙනවද බලන්න. සර්ච් කරලා ගන්න පුළුවන්. ඔව්. කීබෝඩ් එක පල්ලෙහාට දාන්න බලන්න. කීබෝඩ් එක පල්ලෙහාට දාන්න. අර දකුණු පැත්තට ඊතලෙ රච් කරන්න. නැත්නම් ෆෝන් එකේ බෑක් බටන් එක රච් කරන්න. රයිට් හරි. පල්ලෙහාට ගිහලා බලන්න. බයිනන්ස් පෙන්නනවද කියලා. චාර්ජර් ගහන්න වෙයි නැත්නම් ඔෆ් වෙයි ඈ. මම පළවෙනි එක බලන්න ගියස බයිනන්ස් කියන එක සිලෙක්ට් කරන්න උතර ඇති බයිනන්ස් කියලා. ඔය තියෙන්නේ බයිනස් මම ගහලා තියෙන්නේ යට තියෙනවා බයිනන්ස් සිලෙක්ට් කරන්න. ඒක ටච් කරන්න. බයිනන්ස් යට තියෙන්නේ US කියන එකද අනිත් නෑ normal නෑ බයිනස් බයිනන්ස්. හරි. ඔතන ඉන්ඩිවිජුවල් කියන එක ටච් කරන්න. හරි ඒක හරි. ඔය ඔතන ඔරිජිනේටර් නේම් කියලා තියෙන්නේ. ඒක දෙන්න වගේ නම. ෆස්ට් නේම් එකයි ලාස්ට් නේම් එකයි දෙන්නකෝ. ටයිප් කරන්න. අර මේ නමට ඉස්සරහින් මොකක් හරි වැටලා තියෙනවා. ඔය ඔටෝ මේ ෆිල් එකෙන් දෙනකොට හරියට දෙන්න. ඔය දෙවෙනි නම ඩිලීට් කරන්නකෝ. හරිනේ. හරි ඒක ටයිප් හරි ටච් කරන්න ආයේ. හරි කීබෝඩ් එක ආයේ පල්ලෙහාට දාන්න. හරි ඔහම ඉන්න. ඔතන මේ කීබෝඩ් එක පල්ලෙහාට දාන්නකෝ. ෆෝන් එකේ එකපාරක් බෑක් බටන් එක ටච් කරන්නකෝ. මුලටම බෑක් වුණානේ. ඔතන ආයෙ ටච් කරන්න ඩිපොසිට් ඉන්ෆර්මේෂන් රික්වයර්ඩ් කියන එක මේක ටච් කරන්නකෝ. හරි ඔය ටික ඉක්මනට ෆිල් කරගෙන යන්න ආවෙත්. ඔය ගොටෙට් කියන එක දෙන්නකෝ ඕකේ. got it ඔව්. හරි ඔය ඩීටේල් ටික ෆිල් කරගෙන යන්නකෝ. දැන් කරපු ටික. platform එකටම platform ඒක හරි පළවෙනි එක හරි දෙවෙනි එකට බයිනන්ස් එක සිලෙක්ට් කරන්න. ඒකල නම දාන්න තියෙන්නේ.
ඔව් හරි සර්. අතර උඩ බයිනන්ස් සිලෙක්ට් කරන්න දෙවෙනි එකේ. ඔරිජිනේෂන් ඔෆ් ප්ලැට්ෆෝම් කියන එකේ. නෑ පල්ලෙහාට ගිහිල්ලා සිලෙක්ට් කරන්න. එතනින් සර්ච් කරාට පෙන්නන්නේ නැහැ. පල්ලෙහාට ගිහිල්ලා මේ සිලෙක්ට් කරන්න. කීබෝඩ් එක පල්ලෙහාට දාන්නකෝ. නෑ බයිනන්ස් ඉන්දියා නෙමෙයිනේ. බයිනන්ස් කියන එක දෙන්න ඕනේ. වැරදිව දාන්න එපා. පහළට ගිහිල්ලා බයිනන්ස් කියන එක ටච් කරන්න. පහුණා. ඉතින් හරි. ඔතන මේ ආයි කීබෝඩ් එක ඕපන් වුණා. ඔතන ඔය මේ වගේ B අකුරක් ටයිප් වෙලා නේද? අකට ඒක ඩිලීට් කරන්න. ආයි ස්පේස් එක ඩිලීට් කරන්න අන්තිමට. ඩිලීට් කරනවද නෑ? නෑ ඔය ස්පේස් එකක් වැදිලානේ අන්තිමට ඒ ස්පේස් එක ඩිලීට් කරන්න. දැන් ඔතන ඔය ටික් එක දාන්නකෝ. I confirm කියන එක. හරි. දැන් ඔතන කීබෝඩ් එක පල්ලෙහාට දාන්න ඕනේ. ඔයාගේ අර දකුණු පැත්තේ යට තියෙන ඊතලේ ටච් කරන්න. දකුණු පැත්තට තියෙන ඊතලයක්. නැත්තම් කීබෝඩ් එක පල්ලෙහාට දාන්න පල්ලෙහාට තියෙන ඊතලේ ටච් කරන්න එකපාර. ෆෝන් එකේ බෑක් බටන් එක. right home ඉන්න. ඔය purpose of transaction කියන එකට දෙන්න transfer between my own crypto account කියලා දෙන්න. again sir. transfer TRANSFER sir. between my own crypto accounts. On my own OWN. my own crypto accounts එන්න ඕනේ. my own crypto. අන්තිමට accounts කියලා දෙන්න. crypto accounts. හරි confirm දෙන්න. continue. පොඩෙන් no match found. We are reviewing your transaction. Please wait. continue දෙන්න. හරි. ඒක රිවිව් කරනවා. දැන් අනිත් එකෙත් ඒ විදිහටම කරන්න ඕනවා. කරගන්න පුළුවන් නේද ඒ ටික? මේක බලලා කරන්න sir. බලලා කරන්න කියන කොහෙන්වත් බලන්න බෑ. අය ඔයාලට මතකෙන් කරන්න ඕනේ. කියන්නේ මතකයි sir. ඒක උදේ go to process කියන එක දීලා ඒ විදිහටම කරන්න. sir. හරි. ඊට පස්සේ ආවේ නැත්තම් මට මෙසේජ් එකක් දාන්න. හරි. එන්නේ නැති වෙන්නේ මේ ඩීටේල් මැච් වුනේ නැත්තම් විතරයි ඔය එක එන්නේ නැත්තේ. මැච් කරා ඔක රිවිව් කරලා ඒගොල්ලෝ දෙනවා ඔක ටික. right. හරි. හරි. එහෙනම් අපි ක්ලාස් එක එන්ඩ් කරනවා. අනිත් අයට මොනවද ප්‍රශ්න තියෙනවද? හරි. එහෙනම් හැමෝටම good night and thank you. good night. okay.